හරි. ඉතින් අද අපි මේ කතා කරන්නේ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයේ අවසාන කොටස. එහෙම නැත්නම් දෙවැනි පත්‍රයේ B කොටස. ඒ කොටස සහ ඊට කලින් පළවෙනි පත්‍රය කතා කරලා මම වීඩියෝ එකක් ඔයාලට දාලා තියෙනවා. මේ ප්ලේලිස්ට් එකටම අදාළව ඒ වීඩියෝස් තුනම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් වැඩි කතා බහක් නැතුව අද අපි මේ B කොටසේ ප්‍රශ්න ගැන කතා කරන්න යමු. මේ කොටස ඇත්තටම වැඩි වශයෙන් ජ්‍යාමිතිය ප්‍රශ්න වලට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම කුලකවල ප්‍රශ්න තියෙනවා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මෙතන ශ්‍රේණිවල ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේකත් පරිමාව සහ ධාරිතාව සම්බන්ධව එකතු වෙලා හැදෙන ප්‍රශ්න. එහෙනම් බලන්න අපි යම් පළවෙනි ප්‍රශ්නේ මෙතන 7 වෙනි ප්‍රශ්නේ ඔයාලගේ පේපර් එකේ මේක තියෙන්නේ නිර්මාණ ප්‍රශ්නයක්. බලන්න. පහත දී ඇති ජ්‍යාමිතික නිර්මාණය සඳහා සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණය සහිත සරල දාරයක් සහ කවකටුවක් පමණක් භාවිත කරන්න. නිර්මාණ රේඛා පැහැදිලිව ඇඳිය යුතුය. හරි. පළවෙනි ප්‍රශ්නෙන් කියනවා සෙන්ටිමීටර් 6ක් දිග AB සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න. B හිදී AB මත අංශක 60ක කෝණයක් නිර්මාණය කර එම කෝණය සමච්ඡේදනය කරන්න. හරි. මේක මුලින්ම කියන්නේ සෙන්ටිමීටර් 6ක් දිග AB සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න කියලා. මේක නම් හරිම සරල වැඩක්. ඔයාලට පුළුවන්. ඔයාලගේ අඩිකෝදුව අරගත්තා. ඒකෙන් ඉරක් ඇඳලා සෙන්ටිමීටර් 6ක් දිගට ඊට වඩා වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ ඉර ඇඳලා ඔයාලට පුළුවන් කවකටුව භාවිතයෙන් සෙන්ටිමීටර් 6ක දිගක් තෝරගෙන ලක්ෂයක් උඩ අර ඇඳපු රේඛාවේ ලක්ෂයක් උඩ කවකටුව තියලා ඔයාලට පුළුවන් සෙන්ටිමීටර් 6ක සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරගන්න. මේ බලන්න මම ඔයාලට මේක ඇඳලා තියෙනවා. මේ බලන්නකො. ඔයාලට පුළුවන් මේ විදිහට මෙන්න මේ වගේ සරල දාරය තියලා සරල රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ලක්ෂය තෝරගෙන මම කවකටුවෙන් අරන් තියෙනවා සෙන්ටිමීටර් 6ක දුරක්. මේ ලක්ෂය උඩ තියලා මේ පැත්තේ ඡාපයක් ඇඳ ගන්නවා. ඒකයි සරල රේඛාවයි ඡේදනය වෙන තැනින් කවකටුව තියලා මෙතන අහුවෙන්නත් අපි ඡාපයක් ගහගෙන AB කියලා එක නම් කරලා AB 6 සෙන්ටිමීටර් වෙච්ච සරල රේඛාව නිර්මාණය කරගන්න පුළුවන් අපිට ඒ විදිහට. ඊට පස්සේ ඒකේ ඊළඟ පාඩයෙන් අපිට කියන්නේ මොකද්ද? B ලක්ෂයේදී AB මත අංශක 60ක කෝණයක් නිර්මාණය කර එම කෝණය සමච්ඡේදනය කරන්න. හරි. මේ බලන්න. දැන් මේ තියෙන්නේ අපි අඳපු රේඛාව. ඊට පස්සේ දැන් අපිට කියන්නේ මොකද්ද? B මතින් අංශක 60ක් වෙච්ච කෝණයක් ඇඳ ගන්නලු. එහෙනම් මෙන්න මේ විදිහට අරගෙන දැන් ඔයාගේ මේ B කියන ස්ථානයේ මෙන්න මෙතනින් කවකට්ට තියලා ඔයාලට පුළුවන් මේ සරල රේඛාව ඡේදනය වෙන්න මේ වගේ අංශක 90කට ආසන්න ප්‍රමාණයක් හරි ඊට වැඩි වුණත් ප්‍රශ්නයක් නැහැ වෙන්න පොඩි ඡාපය කොටසක් ගහගෙන ඊට පස්සේ ඔයාලා මෙතන තිබ්බ කවකටුව මෙතන මේ ඡාපය සහ මේ සරල දාරය ඡේදනය වෙන තැනින් තියලා ඔයාලට පුළුවන් දිග වෙනස් කරන්න නැතුව ඔයා කවකටුවේ අරන් තියෙන දිග වෙනස් කරන්න නැතුව මෙන්න මේ ආකාරයට ඡාපයක් ගහගන්න අපි මුලින් ගහපු ලොකු ඡාපය කැපෙන විදිහට. ඒ දෙක ඡේදනය වෙන ස්ථානය තමයි මෙන්න මේ ස්ථානය. එතකොට මෙතන තියෙනවා ලක්ෂය. අපිට පුළුවන් මේ B සහ මේ ලක්ෂය කැපෙන විදිහට සරල රේඛාවක් ඇඳගන්න අඩිරුල භාවිතා කරලා. එතකොට මේ අපි ගත්ත සරල රේඛාව හා මේ දැන් ඇඳපු සරල රේඛාව අතර මේ ඇවිල්ලා තියෙන කෝණය අංශක 60ක කෝණයක් වෙනවා. හරිද? දැන් ඊළඟට කියන්නේ අපිට ඒක ඇඳලා පස්සේ B ලක්ෂයේදී AB මත අංශක 60ක කෝණයක් නිර්මාණය කර එම කෝණය සමච්ඡේදනය කරන්න කියනවා. එතකොට මේ තියෙන්නේ සමච්ඡේදනය කරන අවස්ථාව. දැන් මේකෙදී අපි කරන්නේ මෙහෙම දෙයක්. අපිට පුළුවන්
දැන් මේ තියෙන්නේ මෙතන තමයි අපේ අපි ගහගත්ත ලොකු ඡාපය කැපෙන තැන. අංශක 60 කෝණය යන පාද දෙකනේ මේ තියෙන්නේ. මේ පාද දෙකම කැපෙන විදිහට එක ඡාපයක් තියෙනවා මෙන්න මේ ලොකු ඡාපය. අපිට පුළුවන් ඒ ඡාපයෙන් මේ අදාළ පාද දෙක කැපෙන ස්ථාන දෙක මෙතනයි මෙතනයි. ඒ දෙක උඩට කව කට්ට තියලා එකම දිගක් අරන් මෙන්න මේ වගේ ඡාප දෙකක් දෙපැත්තෙන් ගහගන්න. හරිද? එතකොට නිකන් මම මෙතන තියලා මෙන්න මේ ඡාපය ගහනවා. මෙතන කව කට්ට තියලා ඒ දිගම අරගෙන මේ ඡාපය ගහනවා. දිග වෙනස් නොකර. හරිද? ඔය ඡාප දෙක ගහද්දි එකම දිගකින් තමයි පවතින්න ඕනේ. එහෙම ගැහුවට පස්සේ ඔයාට එනවා මෙන්න මෙතන මේ දෙක ඡේදනය වෙන ලක්ෂයක්. B සිට ඔය ලක්ෂය හරහා යන විදිහට අපි සරල රේඛාවක් ඇන්දහම අපිට එන්නේ මෙන්න මේ අංශක 60 කෝණය සමච්ඡේදනය කරන සමච්ඡේද රේඛාව. එතකොට මේ පැත්ත මේ කොටස අංශක 30යි මේ කොටස අංශක 30යි බවට අපිට ගන්න පුළුවන් ওই විදිහට සමච්ඡේදනය කරලා. හරිද? ඔන්න තියෙනවා පළවෙනි ප්‍රශ්නෙට අපි උත්තරය මේ ලියන්නේ ඔය විදිහට. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න. AB සමානයි AC සහ ABC සමානයි අංශක 30ක් වන පරිදි ABC සමද්විපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න. හරි. මොකක්ද ඒකේ හරියටම කියන්නේ AB සමානයි AC කියනවා. ABC කියන කෝණය අංශක 30යි කියනවා. අපිට කියන්නේ ABC සමපාද ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න කියලා. එහෙනම් බලන්න මෙන්න මේකේ අපිට කියන්නේ මොකද අපිට මෙතන කියන්නේ AB පාදයට AC පාදය සමානයි කියනවා. හරිද? ඊට පස්සේ කියනවා ABC කියන කෝණය අංශක 30යි කියලා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන දෙයක් තමයි AB කියන දිග සෙන්ටිමීටර් 6යිනේ. මේ A ඉඳන් සෙන්ටිමීටර් 6ක් ඈතින් තමයි C පිහිටන්නේ. හරිද? අනිත් එක තමයි ABC කෝණය අංශක 30යි. එහෙනම් මෙතන අපි මේ අංශක 60 කෝණය සමච්ඡේදනය කරගෙන අංශක 30ක් හදනව නේද මේ කොටස අතරේ. මෙන්න මේ AB රේඛාව සහ මේ සමච්ඡේද රේඛාව අතරේ අපිට මේ අංශක 30ක් තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් අපිට කියන්න පුළුවන් දේ තමයි ABC අංශක 30යි නම් C පිහිටන්නේ මෙන්න මේ අංශක 60 කෝණය සමච්ඡේදනය කරමින් අපි ඇඳගත්ත රේඛාව මත කියන එක. හේතුව මොකද්ද? මෙතන කෝණය අංශක 30යි නිසා. ABC අංශක 30ක් වෙනවා මේක මත C පිහිටුවා නම්. ඊට පස්සේ දැන් එහෙනම් අපි අංශක 30ක් සම්පූර්ණ වෙන විදිහට මේක පිහිටන්න ඕන විදිය හිතාගෙන ඉවරයි. දැන් අපි බලන්න ඕනේ ඒට අංශක 6ක් ඈතින් තියෙන ලක්ෂය මොකද්ද? මෙන්න මේ සමච්ඡේද රේඛාව මත. එහෙනම් අපි මෙතන ඉඳන් මෙතෙන්ට මේ තියෙන අංශ සෙන්ටිමීටර් 6 දුරම අරගෙන මේ රේඛාව මේ සමච්ඡේද රේඛාව ඡේදනය වෙන විදිහට ගහ ගන්නවා ඡාපයක්. ඒ ඡාපය ගහගත්තාම අපිට පේනවා මෙන්න මේ ලක්ෂයේ තමයි මේ කියන සෙන්ටිමීටර් 6 රේඛාව සෙන්ටිමීටර් 6ක් දුරින් A සිට සෙන්ටිමීටර් 6ක් දුරින් C කියන ලක්ෂය පිහිටන්නේ. එතකොට මෙතනින් C දාගත්තාම අපිට අපිට ගන්න කියපු දේවල් ටික ඔක්කොම කොන්දේසි ටික සත්‍ය වෙනවා. එකක් A ඉඳන් C ට දුර A ඉඳන් B ට දුරට සමාන වෙනවා. අනිත් එක ABC අංශක 30ක් වෙනවා. මේ බලන්න. දැන් මම කරලා තියෙන්නේ මේක මෙතන අර ලක්ෂය යා කරලා ඇඳගෙන තියෙනවා මම. බලන්න එතකොට ඔයාලට A ඉඳන් C දක්වා රේඛාව ඇඳගත්තට පස්සේ AC සහ AB සමානයි. ඒ වගේම මෙතන අංශක 30ක් කියන එකත් මේ සමච්ඡේදනය වෙන නිසා මෙතන අංශක 30ක් කියන එකත් අපි දන්නවා. ওই විදිහට තමයි ABC කියන සමද්විපාද ත්‍රිකෝණය අපි ඇඳගන්නේ. ඊළඟට තුන්වෙනි කොටස දැන්
AC හි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න. AC විෂ්කම්භය වන පරිදි AC පාදය මත ABC ත්‍රිකෝණයක පිටතින් අර්ධ වෘත්තයක් නිර්මාණය කරන්න. මේ ප්‍රශ්නවල දැන් දේවල් කිහිපයක් එකපාර කියලා තියෙනවානේ. එතකොට අපි එක දෙයක් කරලා ඊට පස්සේ ඊළඟ දේ කරන්න යමු. මුලින්ම බලමු AC හි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කිරීම. බලන්න AC කියන්නේ මේ පාදය. මෙයාගේ ලම්බ සමච්ඡේදකය තමයි අපි නිර්මාණය කරන්න ඕනේ. එතකොට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කරන්නේ කොහොමද? අපි දන්නේ AC ගේ A ලක්ෂයයි C ලක්ෂයයි විතරයිනේ. අපිට වෙන බාහිර ලක්ෂ දීලා නැහැ. එහෙනම් මේ රේඛාව විතරක් භාවිතා කරලා අපි ලම්බ සමච්ඡේදයක් අඳිද්දී මෙන්න මේ විදිහට තමයි අඳින්නේ. අපි මුලින්ම අරගෙන C ඉඳන් කව කට්ටට AC ගේ දුර සෙන්ටිමීටර් 6යිනේ. එතකොට ඒකෙන් භාගයක් නම් සෙන්ටිමීටර් 3යි. සෙන්ටිමීටර් 3කට වඩා වැඩි දිගකට කව කට්ට අරගෙන අපි කරන්නේ C මත තියලා ඇඳ ගන්නවා ඡාපයක් මේ පැත්තෙන් සහ මේ පැත්තෙන්. මේ තියෙන ඡාප දෙක එකපාර මම ගහගත්ත ඡාප දෙකක්. මේ දෙක අපි එකම දුරින් එකපාර මේ අදාළ අපි කතා කරන සරල රේඛාව දෙපැත්තෙන් ඇඳ ගන්නවා. එහෙම්මම දුර වෙනස් නොකර ඒ මතක් තියලා අපි කව කට්ටෙන් ඡාප දෙකක් ගහ ගන්නවා මෙන්න මේ ආකාරයෙන්. ඔය ඡාප කොටස් 4 බලන්න මේ පැත්තේ මේ ඡාප කොටස් දෙක ඡේදනය වෙනවා මේ පැත්තේ ඡාප කොටස් දෙක ඡේදනය වෙනවා. එහෙනම් මේ ලක්ෂයයි A ඉඳලයි C ඉඳලයි එකම දුරින් පිහිටන ලක්ෂ. හරිද? එතකොට මේ ලක්ෂ දෙක යා කරාම අපිට ගන්න පුළුවන් මෙන්න මේ කියන AC පාදයේ ලම්බ සමච්ඡේදකය. මේවා අපි නිර්මාණ කතා කරද්දී කතා කරලා තියෙනවා. A සිට හා C සිට එකම දුරකින් මේ පිහිටන ලක්ෂවල මේ ලක්ෂ යා කරන රේඛාව AC කියන රේඛාවට ලම්බ සමච්ඡේදකයක් වෙනවා කියන එක. එහෙනම් බලන්න අපිට ඒක මේ විදිහට ලකුණු කරගන්න පුළුවන්. බලන්න මේ ලක්ෂ දෙක යා කරා මෙතන අපි දා ගන්නවා අංශක 90යි කියලා ලම්බකයි කියලා. ඊට පස්සේ මේ පැත්ත සෙන්ටිමීටර් 3යි මේ පැත්ත සෙන්ටිමීටර් 3යි. මේ තියෙන්නේ AC පාදයට අදාළව ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරගෙන. හරි. එහෙනම් මේ පාර්ට් එක හරි. ඊළඟට මොකද්ද අපිට කරන්න කියන්නේ? බලන්න. ඊට පස්සේ කියන්නේ AC විෂ්කම්භය වන පරිදි AC පාදය මත ABC ත්‍රිකෝණයක පිටතින් අර්ධ වෘත්තයක් නිර්මාණය කරන්නලු. එහෙනම් AC කියන මේ සෙන්ටිමීටර් 6 පාදය විෂ්කම්භය කරගන්නලු. එහෙනම් විෂ්කම්භය AC වෙනවා නම් අපි මේ අඳින්න යන වෘත්තයේ අරය කීයද? අරය 3යි. ඒ කියන්නේ මේ ලම්බ සමච්ඡේදකයේ ඉඳලා C වෙනකන් තියෙන්නේ අරයක්. C මේ ලම්බ සමච්ඡේදයේ කැපෙන තැන ඉඳලා A වෙනකන් තියෙන්නේත් අරයක්. අරයන් දෙකක්. ඒක තමයි මේ විෂ්කම්භයක් වෙලා තියෙන්නේ. හරිද? එහෙනම් දැන් අපිට තියෙන්නේ AC පාදය මත ABC ත්‍රිකෝණයක පිටතින් අර්ධ වෘත්තයක් නිර්මාණය කරන්න. එහෙනම් මේකෙදි අපි අර්ධ වෘත්තය නිර්මාණය කරන්න ඕනේ AC පාදය මත. මේ තියෙන විෂ්කම්භය මේක මත. ඔයාලට අර්ධ වෘත්තයක් නිර්මාණය කරන්න පුළුවන් විදි දෙකයිනේ තියෙන්නේ. එක්ක මේ පැත්තෙන් අඳින්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැත්තෙන් අඳින්න පුළුවන්. හැබැයි මෙතනදී කියනවා ඔයාට ABC ත්‍රිකෝණයට පිටතින් අඳින්න කියලා. මේ පැත්තෙන් ඇඳුවොත් මොකද වෙන්නේ? ABC ත්‍රිකෝණය ඇතුළත වෙනවා. එහෙනම් අපි අනිත් පැත්තෙන් මෙන්න මේ පැත්තෙන් තමයි ඔන්න ඔය කියන අර්ධ වෘත්තය අඳින්න ඕනේ. එහෙනම් මේ බලන්න මෙන්න මේ විදිහට අපිට පුළුවන් මෙතන මේ ලම්බ සමච්ඡේදකයේ සහ AC රේඛාව ඡේදනය වෙන ලක්ෂය මත කව කට්ටය උඩ තියලා C වෙනකන් දිග අරගෙන නැත්නම් A වෙනකන් දිග අරගෙන ඒ දිග මෙන්න මේ විදිහට කරකවලා අපිට පුළුවන් අර්ධ වෘත්තයක් ඇඳ ගන්න. ඔය ආකාරයට තමයි අපි මේ කොටසට අදාළව මේ අර්ධ වෘත්තය අඳින්නේ ABC පාදයේ ABC ත්‍රිකෝණයට පිටතින්. හරි. ඊට පස්සේ හතරවෙනි කොටස. D හිදී අර්ධ වෘත්තය ඡේදනය කරන පරිදි A හරහා BCට සමාන්තර සරල රේඛාවක් නිර්මාණය කර CD ආ කරන්න. මේකෙත් වැඩ දෙකක් තියෙනවානේ. පළවෙනි වැඩේ අපි කරලා එමු.
මුලින්ම තියෙන්නේ D හිදී අර්ධ වෘත්තය ඡේදනය කරන පරිදි A හරහා BCට සමාන්තර සරල රේඛාවක් නිර්මාණය කරන්න. හරි. එහෙනම් අපි D කියලා ලක්ෂයක් දන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනදී අපි D ට අපි මේක ඇඳලා ඉවරලා D ව ලකුණු කරගන්න ඕනේ. අනිත් එක තමයි අපිට කියන්නේ මේ අඳින රේඛාව A හරහා ගමන් කරන්න ඕනේ. මේ මෙන්න මේ තියෙන අර්ධ වෘත්තය ඡේදනය කරන්න ඕනේ. ඒත් එක්කම BC කියන පාදයට සමාන්තර වෙන්න ඕනේ. එහෙනම් BC පාදයට සමාන්තරව A හරහා යන සමාන්තර රේඛාවක් ඇඳගන්න අපිට විදි කීපයක් තියෙනවා. දැන් මට මෙතන ගන්න පුළුවන් ABC කෝණයේ අංශක 30යිනේ. එහෙනම් මේ පැත්තට මෙන්න මෙහෙම ගිහිල්ලා මෙතන D වෙනකන් යන මේ සරල රේඛාවේ මේ පැත්තේ තියෙන කෝණයත් අංශක 30යි කියලා මට මෙතන අංශක 30ක් ඇඳ ගන්න පුළුවන් සමාන්තර රේඛාවක්. එහෙම නැත්නම් අපිට ඇත්තටම මේක කරන්න තියෙන්නේ එකම දෙයයි මොකද්ද? සරල රේඛාවල ලක්ෂණ තියෙනවානේ. අන්න ඒ ලක්ෂණ සම්පූර්ණ වෙන විදිහට මෙතනදී රේඛාව ඇඳ ගන්න. දැන් එහෙම නැත්නම් මට මිත්‍ර කෝණ පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරලා මේ පැත්තේ ඉඳලා AB රේඛාවේ ඉඳලා අංශක 100 කීයද? මෙතන 30යිනේ. 150ක් මෙහායින් තියෙන කෝණයක් ඇඳ ගන්නත් පුළුවන්. ඊට වඩා මම නම් හිතන්නේ අංශක 30 කෝණයක් ඇඳ ගන්න එක ලේසි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඉතින් ඒකාන්තර කෝණ කියලා අරගෙන මෙන්න මේ පැත්තට AB පාදයේ මේ පැත්තට අංශක 30ක් අරන් මෙන්න මෙහෙම මේ රේඛාවෙන් මෙන්න මේ පැත්ත අංශක 30ක් වෙන විදිහට කෝණය අරගෙන ඒක හරහා ඇඳලත් ඔයාලට මේ සමාන්තර රේඛාව ඇඳ ගන්න පුළුවන්. දැන් බලන්න මම මෙතන මේක ඇඳලා තියෙන්නේ කොහොමද? හරි. මම මෙතන මේක ඇඳලා තියෙන්නේ මේ බලන්න. මම මේක අරගෙන මෙන්න A සිට අංශක 60ට මෙන්න මේ ඡාපය ඇඳලා මෙතනින් කපලා මම අංශක 60 කෝණයක් අරගෙන තියෙනවා. ඊට පස්සේ ඒ ලක්ෂ දෙක භාවිතා කරලා මෙතන ඡේදනය කරලා මම අරන් තියෙනවා අංශක 30 කෝණයක් මෙතනට එන විදිහට. ඒ අරගෙන ඒ කෝණය අපි ගත්ත ලක්ෂයයි ඒ ලක්ෂයයි හරහා යන විදිහට සරල රේඛාවක් ඇඳලා ඒක මේ අර්ධ වෘත්තයේ ඡේදනය වෙනකන් අරන් ගිහින් තියෙනවා. එතකොට මට මේ අර්ධ වෘත්තයේ ඡේදනය වෙන තැනදී ලක්ෂය කියන්න පුළුවන් D කියලා. ওই විදිහට තමයි මෙන්න මේක අපි ඇඳගන්නේ සමාන්තර රේඛාව. ඊට පස්සේ අපිට කියන්නේ මොකද්ද? CD යා කරන්න කියනවා. ඒක නම් හරිම සරල වැඩන්නේ. D සහ C ව යා කරන්න තියෙනවා. යා කරාම අපිට මෙන්න මේ වගේ රූපයක් හම්බෙනවා. මේ තියෙන. මෙතන අර්ධ වෘත්තය ඇතුළේ ත්‍රිකෝණයක් හැදිලා තියෙනවා. හරිද? ඊට පස්සේ බලන්න අපෙන් අහන්නේ මොකද්ද? ACD යේ විශාලත්වය කොපමණද? ACD කියන්නේ කවුද? ACD. මෙයාගේ විශාලත්වය කොච්චරද කියලායි අපෙන් අහන්නේ. හරි. එතකොට බලන්න මෙයාගේ විශාලත්වය බලද්දී කොහොමද අපි මේක ගන්න? මේ බලන්න. දැන් මෙන්න මේක දැන් මම මෙතන මේක 30යි මේක 30යි කියලා අරන් තියෙනවා. හරිද? ඒ අරන් තියෙන්නේ කොහොමද? මම මෙතන අංශක 60 කෝණයක් ඇඳලා ඒක දෙකට බෙදලානේ අරන් තියෙන්නේ මෙතන මේ D කියන ලක්ෂය ගත්තේ. එතකොට මේ කොටසත් අංශක 30ක් වෙනවා. මේක අංශක 30යි නං. අනිත් දේ තමයි අපිට ඕන නම් ගන්න පුළුවන්. මොකද මෙතන මේ තියෙන AC සහ AB කියන පාද දෙක සමාන්තර නිසා මේ සමාන නිසා මේක 30යි නම් මේකත් 30යි. ඒ නිසා මේක 120යි. ඒ නිසා මේ ඔක්කොම 60යි. මේක 30යි. ඒ නිසා මේක 30යි කියලා ගන්නත් පුළුවන්. දෙකම කැමති විදිය. හරිද? ඊට පස්සේ මෙතන ADC කෝණය මෙන්න මේ කෝණය අංශක 90යි කියන එක ගන්නෙ කොහොමද? අර්ධ වෘත්තයක් මත පිහිටලා තියෙන විස්කම්භය ආධාරකය කරගෙන අර්ධ වෘත්තය මත පිහිටලා තියෙන කෝණයක් තමයි මේ ත්‍රිකෝණයක් මේ. එතකොට අර්ධ වෘත්තය මත කෝණ අංශක 90ක් වෙනවයි කියන එක අපි කලින් කතා කරලා තියෙනවා. ඒ නිසා තමයි මෙතන අංශක 90ක් වෙන්නේ. එතකොට මේක 90යි මේක 30යි නම් අපිට ACD කියන මෙන්න මේ කෝණය ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. කොහොමද?
මේ තියෙන්නේ ඒක හොයපු විදිහ. බලන්න DAC කියන එක හොයාගත්තා. මෙන්න මේ කෝණය අංශක 30යි කියලා. හේතුව ලියලා තියෙනවා AD කියන්නේ අංශක 60යි සමච්ඡේදකය කියලා. ඊට පස්සේ ADC සමානයි 90යි කියලා මම අරන් තියනවා. හේතුව AC විස්කම්භයක් බැවින් අර්ධ වෘත්තයේ කෝණ. ඊට පස්සේ මම දාලා තියෙනවා ADC මේ අංශක 90 කෝණය, DAC මේ අංශක 30 කෝණය, ACD ඒ කියන්නේ අපිට හොයන්න තියෙන කෝණය. ඔක්කොම එකතුව 180ක්. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය. එහෙනම් මේක 90යි මේක 30යි ඔක්කොම 120ක්. ACD සමානයි 180 බෙදීම අඩු කිරීම 120. ACD ලියගේ 60යි කියලා අපිට ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි ඔය ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ. මම හිතනවා ඒක කට්ටියට තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ අපිට තියෙන්නේ 8. මොකද්ද මේ? අපිට තියෙන්නේ ජ්‍යාමිතිය ගාන. හරි. එහෙනම් අපි යමු දැන් 8 වෙනි ප්‍රශ්නේ කතා කරන්න. මේක කොහොමද හදන්නේ? බලන්න. රූපයේ ABCD සමාන්තරාශ්‍රයකි. E යනු BC හි මධ්‍ය ලක්ෂයද? E යනු BC හි මධ්‍ය ලක්ෂයද? F යනු DF සමානයි 3න් 1යි DC වන පරිදි. DF යනු DF සමානයි 3න් 1යි DC වන පරිදි DC මත පිහිටි ලක්ෂයක්ද වේ. දික් කරන ලද AC රේඛාවට දික් කරන ලද AB රේඛාවට දික් කරන ලද FE රේඛාව දික් කරන ලද AB රේඛාව දික් කරන ලද FE රේඛාව G හිදීද දික් කරන ලද AD රේඛාවට දික් කරන ලද EF රේඛාව H හිදීද හමු වේ කියලා තියෙනවා. මුලින්ම කියන්නේ රූපය උත්තර පත්‍රයට පිටපත් කරගන්න. ඊට පස්සේ කියනවා BGE ත්‍රිකෝණය. ඒ කියන්නේ BGE මෙන්න මේ ත්‍රිකෝණය CFE මෙන්න මේ ත්‍රිකෝණයට අංග සම බව පෙන්වන්නලු. හරි. එහෙනම් අංග සම කරන ක්‍රම 4ක් අපි කතා කරලා තියෙනවා. මොනවද? පා ඊට පස්සේ පාකෝපා ඊළඟට කෝකෝපා තියෙනවා. අවසාන වශයෙන් ඍජුකෝණ ත්‍රිකෝණයක් නම් කර්ණපා කියන එක අපි කතා කරලා තියෙනවා. අපි ඉතින් ඔය හතරෙන් එකකින් තමයි මේක අංග සම කරන්න වෙන්නේ. වෙන අංග සම කරන්න විදිහ අපි ඉගෙනගෙන නැහැනේ. හරි. එහෙනම් අපි යමු මේක කොහොමද හදන්නේ කියලා බලන්න. දැන් අපිට මේකේ තියෙන දත්ත ටික මතකයි නේද? බලන්න. BC හි මධ්‍ය ලක්ෂය තමයි E කියන්නේ. එහෙනම් මේකයි සමානයි. ඊට පස්සේ DF කියන්නේ 1 නම් FC කියන්නේ 2යි. මේ නැද්ද? මොකද දැන් අපිට කියන්නේ DF සමානයි 3න් 1යි DC කියලානේ. ඒ කියන්නේ DC කියන්නේ DF වගේ 3 ගුණයක්. එතකොට DF කියන්නේ 1ක් නම් DC කියන්නේ 2ක් වෙන්න ඕනේ. මොකද සම්පූර්ණ එක DF වගේ 3 ගුණයක් නම් මෙයයි තව දෙන්නෙකුයිනේ ඉන්නේ. එතකොට DF කියන්නේ 1ක් වෙද්දි FC කියන්නේ 2ක් වෙන්න ඕනේ. අපි එහෙනම් ඒකත් ඔළුවේ තියාගන්න ඕනේ. මොකද ගණන් හදද්දී අපිට ඔක ඕන වෙයි අනිවාර්යයෙන්. ඊට පස්සේ බලන්න මොකද්ද තියෙන්නේ? ඊට පස්සේ පාද දික් කරලා GY XY හම්බ වෙනවා කියනවා. හරි. අපි දත්ත ටික ලකුණු කරගමු මුලින්ම. අපිට මේ කෝණ දෙක සමානයි කියන්න පුළුවන් ප්‍රතිමුඛ කෝණ නිසා. තව මොනවද අපිට කියන්න පුළුවන් දේවල් මේකේ? මේ බලන්න දැන් BE EC සමානයි. හේතුව අපිට දත්වල දීලා තියෙනවනේ. E මධ්‍ය ලක්ෂය කියලා. එහෙනම් BE සමානයි CE. එහෙනම් අපිට පාදයක් තියෙනවා කෝණයක් තියෙනවා. අපි එක්ක තව කෝණයක් හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් තව පාදයක් හොයාගන්න ඕනේ. පාදයක් හොයාගන්න නම් අපි කරන්න ඕනවද? මේක පාකෝපා අවස්ථාවෙන් අපි සමාන කරගන්න නම් අපිට FE සමානයි
EG කියන්න පුළුවන් වෙන්න ඕන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඕක කියන්න විදිහක් නැහැ. අපිට තව එක විදිහයි තියෙන්නේ මොකද්ද? කෝකෝපා ආකාරය. කෝකෝපා ආකාරයෙන් මේක අංග සම කරන්න නම් අපිට තව මොකක් හරි කෝණයක් ඕන වෙනවා සමානයි කියන්න පුළුවන්. හරි. එහෙනම් දැන් මේක ගත්තාම අපිට FE සමානයි EG කියන එක කියන්න අමාරුයිනේ. ඒ නිසා අපි මේ අවස්ථාව පැත්තකින් තියලා try කරමු කෝකෝපා අවස්ථාවෙන් මේක සම්පූර්ණ කරගන්න පුළුවන්ද කියලා. හරි. දැන් එක පාදයකුයි එක කෝණයකුයි හරි දැන් අපිට තියෙන්නේ අනිත් කෝණය මොකක්ද කියලා හොයාගන්න. මෙතන ඔයාලට පේනවද දන්නේ නැහැ. දැන් මට බැලුවම මෙතන කියලා තියෙනවනේ ABCD සමාන්තර රාශියක් කියලා. එහෙනම් මේ පාද දෙක සමාන්තරයි මේ පාද දෙක සමාන්තරයි වෙන්න ඕනේ නේද? එහෙම වෙද්දී මෙන්න මේ ඔයාලට පේනවද දන්නේ අපි සලකන ත්‍රිකෝණ දෙක මේ ත්‍රිකෝණයනේ අපි සලකන්නේ. එතකොට මෙන්න මේක සහ මෙන්න මේක මේ දෙක බලන්න. මේ කෝණ දෙක ඒකාන්තර කෝණ නේද? ඉස්සර හැඩයට තියෙන්නේ. එහෙනම් මේ කෝණ දෙකත් සමානයි කියන්න පුළුවන් අපිට. අන්න ඒ විදිහට ගත්තාම බලන්න දැන් ඔයාලට කෝණ දෙකක් තියෙනවා පාදයක් තියෙනවා. කෝකෝපා අවස්ථාවෙන් මේක අංග සම කරගන්න පුළුවන් නේද? ඔව්. එහෙනම් අපි මේක අරන් යමු. ඒ විදිහට අංග සම කරගන්න. බලන්න කොහොමද මේක ලියන්නේ? මම ලියනවා BGE ත්‍රිකෝණය හා CFE ත්‍රිකෝණය සලකා මම කියනවා BE සමානයි EC. මක් නිසාදයක් මෙය දත්තයක්. ඊට පස්සේ මම කියනවා BEG සමානයි CEF. මක් නිසාදයක් ප්‍රතිමුඛ කෝණ. ඊට පස්සේ එතකොට මේක හරි මේක හරි. තව ඉතිරිලා තියෙන්නේ මේ දෙන්න. ඒ දෙන්නව කොහොමද ලියන්නේ? නෑ B කියන්නේ අපිට G B E සමානයි FC E. මේක කොහොමද ලියන්නේ? මක් නිසාදයක් AB සමාන්තරයි DC ඒකාන්තර කෝණ. මම එහෙනම් ওই විදිහට මේක ලියා ගන්නවා. ප්‍රශ්නයක් නැහැනේ. AB සහ DC සමාන්තරයි. ඒ වගේම ඒක මේ දෙක ඒකාන්තර කෝණ. ඒ නිසා අපි දන්නවා GBE සමානයි FCE කියලා. හරි. එහෙනම් දැන් මේ තුනම අපි දන්නවා. එහෙනම් මට කියන්න පුළුවන් එම නිසා BGE ත්‍රිකෝණය අංග සමයි CFE ත්‍රිකෝණයට කොයි අවස්ථාවෙන්ද? කෝපා අවස්ථාවෙන්. හරිද? ওই විදිහට අපිට ඕක ලියන්න පුළුවන්. ඔයා ලියන විදිහ මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට ඔයා ටිකක් වගන්ති ගතිය වැඩි කරලා සිංහල වචන වැඩි කරලා ලියන්නත් පුළුවන්. මම මේ ලියලා තියෙන්නේ අඩුම වචන පාවිච්චියක් කරලා. මොකද ඔයාගේ වචන වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. මීට වඩා අඩු වුණොත් ප්‍රශ්නයක් වෙනවා. හරි. මේ ගානටවත් ඔයාගේ වචන ටික තියාගන්න ඕනේ අඩුම. මීට වඩා ටිකක් වැඩියෙන් තිබ්බයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හෙව්වා. බලන්න දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ දැන්. දෙවෙනි ප්‍රශ්නෙන් කියනවා BF සහ GC යා කර BF මේ දෙන්නවයි GCY මෙන්න මේ දෙන්නවයි යා කරලා BGCF සමාන්තර රාශියක් වෙන්න හේතු දක්වන්නලු. ඒ දෙන්න සමාන්තර රාශියක් වෙන්න හේතු පෙන්වන්න. හරි. බලමු අපි කොහොමද මේක කරන්නේ කියලා. අන්න අපිට මොකද්ද කියලා තියෙන්නේ?
අපිට මුලින්ම මේ දෙන්නව යා කරන්නලුනේ. ඔන්න ඊට පස්සේ මෙතන මේ විදිහට අපිට මේ දෙක යා කරගන්න තියෙනවා. හරි. දැන් අපි මොකද්ද කරන්නේ? මේක BGCF සමාන්තර රාශියක් වීම සඳහා හේතු දක්වන්න කියන. සමාන්තර රාශියක් බව ඔප්පු කරන්න නම් අපි මොනවද කරන්න ඕනේ? අපිට පුළුවන් මේවා පාද යුගල සමාන්තරයි සහ සමානයි කියලා සමාන්තර රාශියක් බව ඔප්පු කරන්න. නැද්ද? ඔයාගේ පාද දෙකක් සමාන්තරයි. ඒ පාද දෙකම සමානයි. ඒ නිසා මේක සමාන්තර රාශියක් කියන්න පුළුවන්. බලන්නකෝ. අපි කලින් ගත්ත විදිහට මේ දෙක සමානයි. මේ කෝණ සමානයි. මේ කෝණ සමානයි. මේවා සමාන්තරයි. ඕකනේ අපි ගත්තේ. ඊට පස්සේ හරිද? AD BC ට සමානයි. AB EC ට සමානයි කියන එකත් අපිට ගන්න පුළුවන් සමාන්තර රාශියක් නිසා. ඊළඟට අපි දැන් මේවා අංග සම කරා නේද? අංග සම කරාම මොකද උනේ? මේ දෙන්න සමානයි. FC සමානයි BG ට. FE සමානයි EG ට. හරිද? දැන් බලන්න. මේ FC සහ BG FC සමානයි BG. හේතුව මොකද්ද? අපි කලින් ගත්ත අංග සාම්‍ය. මේ නිසා අපිට කියන්න පුළුවන් FE සමානයි BG කියලා නේද? ඊට පස්සේ අපිට කියන්න පුළුවන් FC සමාන්තරයි BG. ඒකට හේතුව මොකද්ද? AB සමාන්තරයි DC. ඕකන හේතුව වෙන්නේ නේද? අපිට ওই විදිහට ඒක කියන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි මේක අරගත්තා FC සමානයි BG, FC සමාන්තරයි BG. බලන්න අපිට තියෙන ප්‍රමේය මොකද්ද? මොකක් හරි සමාන්තර රාශිය මොකක් හරි චතුරස්‍රයක සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නම් අපිට කියන්න පුළුවන් ඒ චතුරස්‍රය සමාන්තර රාශියක් කියලා. එහෙනම් අපිට මෙතනදී කියන්න පුළුවන් කොහොමද? එම නිසා BGCF සමාන්තර රාශියක් වේ. හරි නේද? සම්මුඛ පාද යුගලයේ පාද දෙක සමානයි කියලා පෙන්වුවා, සමාන්තරයි කියලා පෙන්වුවා. එහෙනම් අපිට පුළුවන් මේක මේ චතුරස්‍රය සමාන්තර රාශියක් වෙනවා කියලා ඔප්පු කරන්න. එහෙනම් ওই විදිහට තමයි අපි ඒක පෙන්වන්නේ. ඊට පස්සේ බලන්න ඊළඟ ප්‍රශ්නේ අපිට තියෙන්නේ මොකද්ද? DHF මෙන්න මේ චූටි ත්‍රිකෝණය සහ BGE මෙන්න මේ ත්‍රිකෝණය සමකෝණික බව පෙන්වන්න තියෙනවා. හරි. අපි බලමු ඒක කොහොමද පෙන්වන්නේ කියලා. හරි. මේකේ දත්ත මොනවද? මේවා සමාන්තරයි. මේවා සමානයි. මේවා සමානයි. ඊට පස්සේ මෙතන මේක ඇඳහම මේක සමාන්තර රාශියක්. මේවා සමානයි. ඔය ටිකනේ දත්ත. හරි. දැන් අපි බලමු කොහොමද DHF ත්‍රිකෝණය BGE ත්‍රිකෝණය සමකෝණී ත්‍රිකෝණ කියන්නේ කියලා. හරි. එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕනේ සමකෝණී ත්‍රිකෝණයක් බව ඔප්පු කරගන්නේ කොහොමද කියන එක. බලන්න අපිට අපි දැන් දන්නේ මේ ත්‍රිකෝණ දෙකනේ. මේ ත්‍රිකෝණ දෙක අතර සම්බන්ධයක් දන්නවා. හැබැයි මෙයා එක්ක සම්බන්ධයක් දන්නේ නැහැ. අපිට වෙනවා
මෙයාවයි කියන දෙන්නගේ සම්බන්ධය මෙන්න මෙයා හරහා පෙන්වන්න. එහෙනම් අපි බලමු කොහොමද මේක පෙන්වගන්නේ කියලා. බලන්න දැන් මේ දෙන්නගේ මේ දෙක නම් සමානයි කියලා අපිට කියන්න පුළුවන් නේද? ඊට පස්සේ මේ දෙක සමාන්තරගත නිසා අපිට කියන්න පුළුවන් මේ කෝණ දෙක සමානයි කියලා. එතකොට මේ කෝණ දෙක සමානයි නම් මේ කෝණයයි නිකම්ම සමානයි. එහෙම නැත්නම් ඉතින් එතනත් ඔයාලට ඒකාන්තර කෝණ පාවිච්චි කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. මේ ත්‍රිකෝණ දෙකේ කෝණ සමානයි නම් ඊට පස්සේ මෙයාගේ කෝණ මෙයාට සමානයි, මේ කෝණයට සමානයි නම් මේ කෝණයට සමානයි. එතකොට බලන්න මෙයාගේ කෝණ ඔක්කොම ටික මෙයාගේ කෝණ සේරටම සමාන වෙලා ඒක උනේ මෙන්න මෙයා හරහා. දැන් ඔයාලට කියන්න බෑද DHF ත්‍රිකෝණය BGE ත්‍රිකෝණයට සමාන්තර මේ සමකෝණී කියලා. ඒ දෙක සමකෝණීක බව කියන්න පුළුවන් මෙතනදී. හරි. එහෙනම් දැන් අපි ඒක ලියා ගන්නයි ඕන. කොහොමද මේක ලියන්නේ? අපි මේක පිළිවෙලට කරගෙන යමු. හරිද? මම මුලින්ම ගේන්නම් මෙයා. මෙතනදී අපි මේක නැතුව මුලින්ම මෙතන දැන් අපි සලකන කෝණ දෙක අපි සලකන ත්‍රිකෝණ විදිහට ගමු. DHF ත්‍රිකෝණයයි CFE ත්‍රිකෝණයයි. හරිද? අරගෙන මම කියනවා මොකද්ද? මේ දෙන්න සමානයි කියනවා. හරිද? මම කියනවා DFH සමානයි EFC හේතුව ප්‍රතිමුඛ කෝණ. ඊට පස්සේ මේ දෙක සමාන්තරයිනේ. මම කියනවා HDF සමානයි මෙයා සමානයි මෙයාට FCE. ඒක වෙන්නේ ඇයි? හේතුව AD සමාන්තරයි BC. එතකොට මේ දෙන්න මොනවද වෙන්නේ? මම දැන් AD නෙමෙයි AH කියලා ගමු අපි. මොකද ඒක දිගටම ඇදෙන එකක්නේ. H වෙනකම් AD දික් කරලානේ තියෙන්නේ. AH සමානයි BC. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේක මොන කෝණ වලින්ද? ඒකාන්තර කෝණ වලින් තමයි මේක සමාන වෙන්නේ. අවසාන වශයෙන් මෙන්න මේ කෝණ දෙක ගන්න පුළුවන් අපිට අරගෙන කියන්න පුළුවන් DHF සමානයි CEF. හේතුව අර විදිහමයි. AH සමාන්තරයි BC. මේවත් ඒකාන්තර කෝණ. ඊට පස්සේ ඔයාලට පුළුවන් CFE ත්‍රිකෝණය හා මේක BGE ත්‍රිකෝණය අංග සම බැවින් කියලා ඔයාලට කියන්න පුළුවන් BEG මෙයා සමානයි CEFට. ඊට පස්සේ මෙයා GBE සමානයි මෙන්න මෙයාට. එයා කවුද? FCE. ඒ වගේම ඔයාලට කියන්න පුළුවන් BGE සමානයි මෙන්න මෙයාට. එයා කවුද? EFCට. එතකොට දැන් බලන්න මේ ඔක්කොම නිසා එම නිසා අපිට කියන්න පුළුවන් බලන්න මෙයාවයි සැලකුවොත් මේ දෙන්න සමානයිනේ. ඒ නිසා ප්‍රත්‍යක්ෂ භාවිතයෙන් අපිට කියන්න පුළුවන් BEG සමානයි DHFට. ඊට පස්සේ මෙයාවයි සැලකුවොත් මේ දෙන්න සමානයි. අපිට කියන්න පුළුවන් BGE සමානයි DFE.
Hට. අවසාන වශයෙන් මේ දෙන්නව අරගන්නවා. අරගෙන ඒ දෙන්නගෙත් මේ දෙන්න සමානයි. අපිට කියන්න පුළුවන් GBE සමානයි HDF. එහෙනම් එම නිසා DHF ත්‍රිකෝණය හා BGE ත්‍රිකෝණය සමකෝණික වේ කියලා අපිට ලියන්න පුළුවන්. ওই විදිහට තමයි මේ සමකෝණීයද නැද්ද කියන එක අපි අරන් පෙන්වන්නේ. මම හිතනවා ඒක හැමෝටම තේරෙන්න ඇති කියලා. හරි. එහෙනම් අපිට දැන් තියෙන්නේ ඊළඟ ප්‍රශ්නට යන්න. හරි. බලන්න මොකක්ද ඊළඟ ප්‍රශ්නේ? ඊළඟට තියෙන්නේ DH. මෙන්න මෙයාගෙන් හතරෙන් එකක් බව. ඒ කියන්නේ මෙයාගෙන් හතරෙන් එකක් කියන්නේ DH සමානයි 4න් 1යි AD බවනේ. එහෙනම් අපි පෙන්නන්න ඕනේ AD සමානයි 4යි DH කියලා. හරිද? මේක දන්නවනේ. ඉතින් මේක අපි සරල කරේ මේක මේ පැත්තට තරන් ගියප. හරිද? AD කියන්නේ DH වගේ 4 ගුණයක් කියලා පෙන්වන්න තමයි තියෙන්නේ. ඒක කොහොමද අපි කරන්නේ? දැන් කල්පනා කරලා බලන්න වෙනවා කොහොමද මේක කරන්නේ කියලා. බලමු. අපි දන්න දේවල් මේකේ පුරවලා අපි බලමු අපිට ඔක හොයන්න පුළුවන්ද කියලා. බලන්න මේ දෙන්න සමානයි. මේවා සමාන්තරයි. ඊට පස්සේ අපි දන්නවා මේවා සමානයි. හරි. දැන් DH සමානයි 4න් 1යි AD කියලානේ පෙන්වන්න ඕනේ අපි. අපිට AD සහ DH අතරේ සම්බන්ධයක් හොයාගන්න වෙනවා මොකක් හරි දෙයක් භාවිතා කරලා. මේක මොනවද අපිට බලා ගන්න තියෙන්නේ? මේක වගේ 4 ගුණයක් කියලා පෙන්වන්න මොනවද තියෙන්නේ කියන එක තමයි අපි දැන් හොයන්නේ. කල්පනා කරලා බලන්න මොනවා හරි පේනවද මෙතන? හරි. බලන්නකො මේක. හරි. මේක බලන්න. මේකේ අපිට තියෙන්නේ දැන් අපි කලින් කතා කරා නේද? DF සමානයි 3න් 1යි DC කියලා. ඒ කියන්නේ මෙයා සමානයි මෙයා මේ සම්පූර්ණ DC වගේ 3න් 1කට. ඒ කියන්නේ මෙයා එකක් වෙද්දි මෙයා දෙකක් වෙනවා. දැන් මෙයයි සමාන නිසා මෙයා දෙකක් නම් මෙයාත් දෙකක් වෙනව නේද? මම මේ කියන්නේ නිකන් හිතන්න. හරිද? ඊට අමතරව බලන්න දැන් මේ සම්පූර්ණ එක්කෙනා ගන්නකො. මෙයා අපි ගමුකෝ මෙයා 4x කියන්නකො. හරිද? මෙයාගේ දිග 4x. හරිද? AD කියන්නේ 4x. එතකොට එහෙනම් මෙයා 2x මෙයා 2x වෙනවනේ. හරිද? ඒක හරි. මොකද මෙයාගේ මේ දෙන්න භාගයට බෙදනවා මේ e ගෙන්. මෙතනදී විශේෂ දේ තමයි බලන්න මෙයයි සමකෝණී ත්‍රිකෝණ. මෙයාගේ මේ පාදය මෙන්න මෙතෙන්ට යද්දී එකක් වෙලා තියෙනවා. හරිද? මොකද දැන් මෙයාගේ මේ කෝණය සමාන වෙන්නේ මෙයාගේ මේ කෝණයටනේ. ඇයි මෙයාට සමාන වෙනවා මෙයාට සමාන වෙනවා. එතකොට ඒකට ඉස්සරහින් තියෙන පාදය මෙතෙන්ට යද්දි දෙක එක වෙලා. එහෙනම් මෙයාගේ මේ පැත්තෙන් තියෙන මෙන්න මේ පාදය සමාන වෙන්නේ මේ පාදයට. එහෙනම් මෙයා 2x නම් මෙයා x වෙන්න ඕනේ. එතකොට මෙයා x නම් AD 4x නම් එතකොට DH සමානයි DH සමානයි 4න් 1යි AD වෙනව නේද?
මොකද AD 4x DH නිකම්ම x. එතකොට AD කියන්නේ DH වගේ 4 ගුණයක්. තේරුණාද ඒක? ඔය විදිහට තමයි අපිට ඕක පෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දැන් මේක අපි ලියන්න පටන් ගමු. කොහොමද මේක ලියන්නේ? බලමු. මම මෙහෙම ලියන්න. DHF ත්‍රිකෝණය හා BGE ත්‍රිකෝණය සලකා මම කියනවා එහෙම DF දෙකයි DF සමානයි FC. මම මෙතන මේකත් සලකන්න. FCE ත්‍රිකෝණය DHF ත්‍රිකෝණය හා BGE ත්‍රිකෝණය කියන ත්‍රිකෝණ තුනම සලකලා දෙකයි DF මේ වගේ දෙගුණයක් තමයි FC වෙන්නේ. එතකොට FC සමානයි BG නේ. FC සමානයි BG. එම නිසා දෙකයි DF සමානයි BG. හරිද? ඊට පස්සේ මම කියනවා එම නිසා BE කියන්නේ මේ පාදය. එයා සමාන වෙනවා DH වගේ දෙගුණයකට. DH වගේ දෙගුණ. මොකද මේක මෙහෙමයිනේ. අපිට ඕන මෙතන ගන්න පුළුවන් DHF ත්‍රිකෝණයයි BGE ත්‍රිකෝණයයි අතර පාදවල දිගේ අනුපාතය යන්නේ කීයටද? 2:1ට. නේ? මෙයාගේ එකක් මෙයාගේ අනිත් පැත්තට. DHF ගේ එකක් මෙයාගේ දෙකක් වෙනවා. හරි. මෙයාගේ දෙකක් තියෙන එකක් තමයි DHF ගේ එකක් වෙන්නේ. මේ පාර්ට් එක හරියන්න ඕනේ. මේක ලිව්වම හොඳටම ඇති. හරි. ඊට පස්සේ බලන්න එහෙනම් අපිට දැන් BE වගේ දෙගුණයක් තමයි DH කියන්නේ. හරිද? හැබැයි අපිට කියන්න පුළුවන් නේද BE සමානයි AD ගේ භාගය කියලා. BE සමානයි AD ගේ භාගය. එහෙනම් මොකද? ඇයි AD සමානයි BC ට BE කියන්නේ BC ගෙන් භාගයක්. අපිට ඒක දත්තේ දීලා තියෙනවා. එහෙනම් ඔයාලට කියන්න පුළුවන් එම නිසා භාගයයි AD සමානයි 2යි DH කියලා මේකට ආදේශ කරලා. ඊට පස්සේ ඔයාලට AD තනි කරගන්න පුළුවන් දෙක මේ පැත්තට යවලා 4යි DH කියලා. හරි. දැන් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. දැන් අපිට මේ වගේ මේක පෙන්න ගන්න විතරයි ඕනේ. එහෙනම් AD පැත්තේ ඔක්කොම නම්බර්ස් ගිහින් තියෙන්නේ. අපි එහෙනම් DH තනි කරගන්නවා. එතකොට AD පැත්තට 4න් එකක් වෙලා DH සමානයි 4න් 1යි AD වෙනවා. හරි. මේක අනුපාත එක්ක සෙල්ලමක් තියෙන පොඩි උපකල්පන කීපයක් කරලා අපි මේක හොයාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. ඔන්න විදිහට තමයි ඒ ප්‍රශ්නේ අපි සම්පූර්ණ කරන්නේ. හරි. මේක අමාරු නෑ. හොඳේ මේක අපිට පොඩි උපකල්පන කීපයක් තමයි කරන්න තියෙන්නේ. ඒක කරගත්තට පස්සේ මේක ඇත්තටම ලේසි ගානක් බවට පත් වෙනවා. හරි. දැන් ඊළඟට අපි හිතන් අනිත් ගානට යමු. බලන්න මොකද්ද මේකේ කියන්නේ කියලා. බලන්න. පැත්තක දිග A වූ සමචතුරස්‍රාකාර පාතුලක් සහිත උස 2යි A වූ කුඩා ඝනගෝල ඍජු පිරමීඩ 9ක් උණු කර ලෝහ අපතයන වනසේ පතුලේ ආරය ආර්ධ උස 3යි ආර්ධ වූ ඝන ඍජු වෘත සිලින්ඩරයක් තරනු ලැබේ. A ඝනය සමානයි 5/2යි R ඝනය බව පෙන්වන්න. අපිට කියනවා මේකේ තියනවලු පැත්තක දිග A වූ සමචතුරස්‍රාකාර පතුලක් සහිත එහෙනම් A වාරයක් A මේ පතුලේ පෘෂ්ඨ වර්ගඵලය කීයද? පතුලේ පෘෂ්ඨ වර්ගඵලය A වාරයක් A වර්ග වෙනවා. හරිද? උස 2යි A වූ. එහෙනම් මේ වගේ පෘෂ්ඨයක් තියෙන උස 2යි A වෙච්ච උස 2යි A මේවා A. හරිද? උස 2යි A වූ ඝන ලෝහ ඍජු පිරමීඩ 9ක්. ඝන ලෝහ ඍජු පිරමීඩ 9ක් නේ. එතකොට දැන් මේ කියන්නේ
දැන් මම මේ ඇඳලා තියෙන්නේ මොකද්ද? මේක ඍජුකෝණාශ්‍රයක්. අපිට කියන්නේ මෙහෙම කන් නෙමෙයි. අපිට කියන්නේ පිරමීඩයක් ගැන මේ විදිහට උස 2a වෙච්ච. එතකොට එහෙනම් අපිට කියන්නේ මේක උණු කරලා වෘත්ත සිලින්ඩරයක් හදනවා කියලානේ. එතකොට මේක උණු කරලා වෘත්ත සිලින්ඩරයක් හදනවා නම් මේකේ පරිමාව සමානයි නේද? මේ වගේම නවයක්නේ. මේ වගේම නවයක පරිමාව සමානයි අර වෘත්ත සිලින්ඩරයේ පරිමාවට. එහෙනම් පිරමීඩයක පරිමාව හොයන්නේ කොහොමද? මතකද? නැත්තම් මතක නැද්ද? මේදී සාමාන්‍ය මේවා දෙනවා පේපරේ උඩ. බලන්න පතුලේ වර්ගඵලය Aද උස h දවන ඍජු පිරමීඩයක පරිමාව 3න් 1යි AH. පතුලේ වර්ගඵලය තමයි ඒ කියන්නේ උස තමයි h කියන්නේ. පතුලේ අරය r ද උස h දවන ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව πr වර්ග h කියලා දීලා තියෙනවා. හරි. මෙතන ওই ටික ඔක්කොම දීලා තියෙනවා. සාමාන්‍යයෙන් හරිද? අමතකයි නේද? එතනින් හරි බලලා කරගන්න පුළුවන්. එතකොට ඔයාට දැන් ගන්නකො එහෙනම් පිරමීඩ 9ෙහි පරිමාව කොච්චරක් වෙනවද? 9 වාරයක් 3න් 1යි AH නේ. A කියන්නේ මොකද්ද? පතුලේ පෘෂ්ඨ වර්ගඵලය. ඒක A වර්ග. H කියන්නේ උස 2යි A. එහෙනම් මේක කැපිලා ගියාම මෙතන 3ක් වෙනවා. මේ ටික සුළු වුණාම ඔයාට එනවා 3 වරක් 2 6යි. A වරක් A ඝනය කියලා. ඊට පස්සේ දැන් මේක සමාන වෙන්නේ අපේ සිලින්ඩරේ පරිමාව සමානයි මේ පරිමාවට 6යි A ඝනයට. එතකොට සිලින්ඩරේ පරිමාව ගන්නෙ කොහොමද? πr වර්ග h ගෙන් 6a වර්ග. π එහෙම්මමයි. r වර්ග කියන්නේ මොකද්ද? බලන්න. r අරයනේ. අරය rමයි. එහෙනම් ඒක r වර්ග එහෙම්මමයි. උස 3යි rලු. 3යි r සමානයි 6a ඝනය වෙනවා. ඒ ඝනයනේ අපිට උක්ත කරන්න තියෙන්නේ. එහෙනම් ඒ ඝනය උක්ත කරන්න දෙපැත්තම 6න් බෙදනවා. මේ පැත්ත කැපිලා යනවා. මේ පැත්තේ 3ට 6 කැපිලා ගිහිල්ලා හැම ඉතිරි වෙනවා. එහෙනම් 3 ඒගේ ඝනය සමාන වෙනවා 5 බෙදීම 2 තමයි. මෙතන යට 2 තියෙනවානේ. එතකොට මේ r වර්ග එකතු වෙලා ගුණ වෙලා r ඝනයක් වෙනවා. 5r ඝනය වෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේකේ බව පෙන්වීම කරන්නේ. හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ මොකද්ද? දැන් අපි ඒක ඔප්පු කර ගත්තා. ඒක ඔප්පු කරාට පස්සේ ඊළඟට අපිට තියෙන්නේ බලන්න r ටගයක් දීලා තියෙනවා 5 ටගයක් දීලා තියෙනවා ලඝු ගණක භාවිතයෙන් ඒ ඝනයේ අගය හොයලා ඒව ආසන්න සෙන්ටිමීටරයට ගන්නලු. හරි. එහෙනම් අපි බලමු අපිට දැන් ඇවිල්ලා තියෙන සමීකරණය මොකද්ද? ඒ ඝනය සමානයි 5 බෙදීම 2r ඝනය. එතකොට ඒ ඝනය සමාන වෙනවා 5ට අගේ දීලා තියෙනවා 3.14ක් කියලා. ඒක බෙදීම 2 r ට අගේ තියෙන්නේ 1.723 මේකේ 3 වෙනි බලය කියලා. දැන් මේක අපි හොයන්න ඕනේ මොකෙන්ද? ලඝු ගණක භාවිතයෙන්. එහෙනම් ලඝු ගණක භාවිතයෙන් හොයන්න අපි දාගමු මෙතන 3යි ඒගේ ඝනයට මම දැනට අගයක් දාගන්න නිකන් x කියලා. මගේ පහසුවට. එහෙනම් x සමානයි 3.41 බෙදීම 2 වැඩි කිරීම 1.725 කියන එකේ 3 වෙනි බලය. log x සමාන වෙනවා log 3.14 බෙදීම 2 වැඩි කිරීම 1.723 3 වෙනි බලය. දැන් මම මේක දිගහැර ගන්නවා. කොහොමද දන්නවද? log x සමානයි ලඝු 3.14 වැඩි කිරීමක් නම් එකතු කිරීමක් කියලා දාගන්න පුළුවන් ලඝු 1.723 3 වෙනි බලය. ඊට පස්සේ
බෙදීමක් තියෙනවා. ඒක අඩු කිරීමක් විදිහට ලියා ගන්න පුළුවන්. ලඝු 2. හරිනේ. දැන් මේ විදිහට ලියාගත්තා. ලඝු x සමානයි. මෙතන අපිට පුළුවන් 3.14 අගය හොයන්න. මෙතන මේ තුන අපිට ඉස්සරහට ගන්න පුළුවන්. මේ ලඝු ගණක නීතිය. හොඳ. මෙන්න මේ විදිහට අරගෙන මේක ලියා ගන්න පුළුවන් මේ ආකාරයට. දැන් අපිට මේකේ අගය හොයන්නනේ තියෙන්නේ. හරි. දැන් අපි යමු ලඝු අගුවක් අරගන්න. ඔයාලගේ පොතේ ලඝු අගුව තියෙනවනේ. අපි ඒක භාවිතා කරමු මේකට. හරි. නේද? හරි. අපිට මුලින්ම හොයන්න තියෙන්නේ මොකද්ද? 3.14. හරි. බලන්න. අපිට ඕනේ 31යි 4. 3.14 ගන්න මේ 31 4. 4 කියන්නේ මේකට ළඟ එකනේ බලන්න. 31 4 කියන්නේ මෙන්න මෙයා. 49යි 69. 4යි 9යි 6යි 9. එහෙනම් අපි ලියනවා මේකේ අගය 0.4යි 9යි 6යි 9. මේකට එකතු කරනවා 3 වාරයක් 1.725 17යි 2යි 5. බලන්න 17 2 23යි 55යි. ඒකට තව 5ක් ඕනේ නේද? ඒකට තව බලන්න. ඒකට තව 5ක් ඕනේ. 17 2 5නේ. 17 2 මේ පැත්තෙන් මේ මධ්‍යස්ථ අන්තරයෙන් 5 හොයා ගන්නවා. කීයද? 12යි. එහෙනම් 2යි 3යි 5යි 5යි. ඒකට අර 12 එකතු වුණාම 2යි 3යි 6යි 7යි. එහෙනම් 0.2යි 3යි 6යි 7යි. අඩු කරනවා ලඝු ගණක දෙක තියෙන්නේ. දෙක කියන්නේ දෙකේ බිඳුව. 20. ඒකේ බිඳුව වෙන එක. එතකොට 30යි 10යි. 3යි බිඳුවයි 1යි බිඳුවයි. එහෙනම් මෙතන එනවා 0.3යි බිඳුවයි 1යි බිඳුවයි කියලා. මේ ටික දැන් සුළු කරන්න තියෙන්නේ. එතකොට මේකෙන් මේ පළවෙනි එකෙන් මේක අඩු කරොත් ඔයාලට එන්නේ කීයක්ද බලන්න 9යි 5යි 9යි 1යි. මේක 3ෙන් ගුණ කරාම මොකක්ද ඔයාලට එන්නේ? ඔයාලට එනවා 7 වරක් 3 නම් 21යි. මෙතන 20යි. ඊට පස්සේ මෙතන 11යි. මෙතන 7යි. මේ දෙක එකතු වුණාම ඔයාලට එනවා 0යි 6යි 0යි 9යි කියලා. එහෙනම් log x සමානයි 0.9.6යි බිඳුවට. අපිට ඕනේ x වනේ. x හොයන්න අපි මොකද කරන්නේ? ඇන්ටිලොග් පාවිච්චි කරනවා. එතකොට 90යි 60 9.6.0 වෙන්නේ කීයද බලන්න. මේකේ අපි ආවා 9.6යි 0. ළඟින්ම තියෙන්නේ මෙයා නේද? 9.5යි 8. ඒ මොකද්ද? ඒ 80 5. 80 5 තමයි 9.5යි 5යි 8 වෙන්නේ. මේකට තව දෙකක් අඩුයි. ඒක මධ්‍යන්තර තීරුවෙන් හොයා ගන්නවා. අපිට තියෙනවා 3යි 4යි දෙකෙන් එකක් අපිට ගන්න පුළුවන්. නේ? අපිට එන්නේ මෙතන 5නේ. දෙක කියලා අවස්ථා දෙකක් තියෙනවා. ඒ දෙකෙන් කැමති එකක් ගන්න. මම මේ අවස්ථාවේ 3 ගන්නම්. ඒ ගත්තාම අපිට එන්නේ 80යි 5යි 3. එහෙනම් මට මෙතන ලියන්න පුළුවන් x සමානයි 8.0යි 5යි 3. ඒ x කියන්නේ මොකද්ද? අපි කලින් ගත්තා x කියන්නේ ඒ ඝනය කියලා. එහෙනම් ඒ ඝනය සමානයි 8.0යි 5යි 3යි. මෙතනදී අපිට දාගන්න වෙනවා මේක මේ තියෙන්නේ දිගේව 3ක් ගුණ වෙලානේ. එහෙනම් මේක ඝන සෙන්ටිමීටර නේ. මේ තියෙන්නේ ඒ ඝනයට පිළිතුර. හරි. ඊට පස්සේ අපිට කියනවා පිරමීඩයක පතුලේ පැත්තක දිග ඒ කියන එක ආසන්න සෙන්ටිමීටරයට ලබා ගන්නලු. හරි. දැන් ඔයාලට මේක ආසන්න සෙන්ටිමීටරයට ගන්න කියනවා ඒගේ අගය. මේක කොහොමද හොයන්නේ? ඔයාලට පුළුවන් ඕනනම් මේ
මේක ඉතින් 8 වෙන්නේ සාමා 8 වෙන්නේ නම් 2/3 වෙනි බලය. එතකොට ඔයාගෙන් අහන්නේ ආසන්න සෙන්ටිමීටරය ගැන. ඔයාට පුළුවන් ඉතින් මේක 2ට ආසන්නයි කියලා ගන්න. හේතුව තමයි මොකද 2/3 වෙනි බලය 8යි. 3/3 වෙනි බලය කීයද? 27. එතකොට මේක වැඩිපුරම ආසන්න වෙන්නේ 8ටනේ. 2/3 වෙනි බලයට. එහෙනම් ඒ සමානයි ඒ ආසන්න වශයෙන් සමාන වෙන්නේ සෙන්ටිමීටර් 2ට කියලා වට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලන්න මොකක්ද කියන්නේ? පැත්තක දිග A වන සමචතුරස්‍රාකාර හරස්කඩක් සහිත 2A වන උස 2A වන ඝන ඝනකාභයකින් ඉහ සඳහා මෙනුම සහිත එක් කුඩා පිරමීඩයක් කපා ඉවත් කරන්නේ නම් එවිට ඉතිරි වන ලෝහ පරිමාව සොයන්න. ආයෙත් කියලා බලන්න මොකක්ද කියන්නේ මේ? පැත්තක දිග A වෙන උස 2A වන මේ ඝනකාභයකින් තමයිලු මේ අපිට කලින් කිව්වේ ඍජු පිරමීඩ තියෙනවා කියලා. 9ක්. ඒවා කපලා ගන්න. එහෙනම් මෙහෙමයි යෝග ගන්නවා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මේක මෙන්න මේ විදිහට තියෙන ඝනකාභයකින් උස 2A දිග A පළල A. මෙහෙම එකකින් තමයි අර අපි කලින් කතා කරපු මෙන්න මේ පිරමීඩය හදලා අරන් තියෙන්නේ. එතකොට අපෙන් අහන්නේ මේක දැන් කැපෙන්නේ මෙහෙමනේ. මේ කැපුණාට පස්සේ මේකේ කොටසක් ඉතිරි වෙනවනේ. ওই ඉතිරි වෙන කොටසේ ලෝහවල පරිමාව කොච්චරද කියලා තමයි දැන් මේ කතා කරන්නේ. හරිද? එතකොට මේ ඒ කුඩා පිරමීඩයක් කපලා ඉවත් කරාම ඒකෙන් ඉතිරි වෙන ලෝහ පරිමාව කොච්චරද කියලා අපෙන් අහන්නේ. එහෙනම් මේක හොයන්න අපිට මේකේ වොලියුම් එක ඕන වෙනවනේ. ඒකේ වොලියුම් එක හොයන්නේ කොහමද? A වැඩි කිරීම A වැඩි කිරීම 2A. මේකේ වොලියුම් එක 2යි A ඝනය. හරි. මේකේ වොලියුම් එක අපි කලිනුත් හෙව්වා. මොකද්ද? 3 වැඩි කිරීම AH නේ. එතකොට 3 1 වැඩි කිරීම AH. 3න් 1 වැඩි කිරීම A වර්ග වැඩි කිරීම 2A. එතකොට මේක සමානයි 2 බෙදීම 3 A ඝනය. හරිද? ඊට පස්සේ ඊළඟට දැන් අපි මොකද්ද කරන්නේ? දැන් අපෙන් අහන්නේ ලෝහ පරිමාව හොයන්න. ඒක කියද්දී අපිට කියනවා මෙහිදී A සඳහා ඉහත ලබාගත් අගය භාවිතා කරන්න. එහෙනම් අපි ඒකට අගයක් ගත්තනේ 2යි කියලා. අපිට ඒක පාවිච්චි කරන්න කියනවා මේකේ වැඩ කරද්දී. හරිද? එතකොට බලන්න දැන් එහෙනම් ඉතිරි ලෝහ පරිමාව හොයන්නේ කොහොමද? ඉතිරි ලෝහ පරිමාව හොයන්නේ 2A ඝනයෙන් අඩු කරනවා 3 බෙදීම 2A ඝනය. එතකොට මේකේ 2A ඝනය පොදුයි කියලා එළියට ගන්න පුළුවන්. ඔයාලට ඇතුළේ ඉතිරි වෙනවා 1 අඩු කිරීම 3න් 1. එතකොට මේක සුළු වෙලා ඇතුළේ ඉතිරි වෙනවා 3න් 2ක්. එහෙනම් ඔයාලට එනවා 4යි 3න් 4යි A ඝනය කියලා. ඉතිරි ලෝහ පරිමාව. දැන් මේකට අගයක් හොයන්න එපයි. A සමානයි 2යි cm කියලානේ අපි ගත්තේ. එහෙනම් ඒක පාවිච්චි කරලා අපි ලියනවා 4 බෙදීම 3 වැඩි කිරීම 2 ඝනය සමානයි 4 වැඩි කිරීම 8 බෙදීම 3. එහෙනම් 4 වරක් 8 කීයද? 4 වරක් 8 32යි. ඒක 3ෙන් බෙදන්න තියෙන්නේ 1යි 2ට මොකුත් නැහැ 20ට 6යි. මෙන්න මේ වගේ ඔයාට එනවා 10.67යි. මොකද මෙතන 7 දැම්මේ වෙන මොකුත් නෙමෙයි. මේක 6 ඒවා ගොඩක් එක දිගට මෙහාට යනවනේ. ඒ නිසා මම පාටේලා 10.67යි ඝන සෙන්ටිමීටර් කියලා පිළිතුරක් ගත්තේ මෙතනට. හරිද? එහෙනම් ওই විදිහ තමයි ඉතිරි වෙන ලෝහ පරිමාව හොයන්නේ.
ඊළඟට අපිට යන්න පුළුවන් 10 වෙනි ප්‍රශ්නෙට. 10 වෙනි ප්‍රශ්න බලන්න මොකක්ද කියන්නේ? අමලා සහ සුමනා නිවාඩු කාලය තුළදී එක්තරා නවකතාවක් කියවීමට තීරණය කරති. අමලා පළවන දිනේදී පිටු 20ක් කියවන අතර ඉන්පසු සෑම දිනකම ඇය ඊට පෙර කියවූ පිටු සංඛ්‍යාවට වඩා පිටු 3ක් වැඩියෙන් කියවයි. දැන් අපිට කියන්නේ පළවෙනි, දෙවෙනි සහ තුන්වෙනි දවස්වල අමලා කියවන පිටු සංඛ්‍යා පිළිවෙලින්. බලන්න. එයා පළවෙනි දවසේ පිටු 20ක් කියවනවා. හැමදාම 3 වැඩියෙන් කියවනවනේ. එහෙනම් දෙවන දිනයේ කියවූ පිටු සංඛ්‍යාව කීයද? 23යි. තුන්වන දිනයේ කියවූ පිටු සංඛ්‍යාව 26යි. හරිද? මේකට ලියන්න පුළුවන් පළමු දින, දෙවන දින, තෙවන දින කියලා. හරිද? 16 වෙනි දිනේ පිටු කීයක් කියවයිද කියලා අහනවා. හරිද? දැන් 16 වෙනි දිනේ වෙනකම් මේක එකතු කර කර යන්න බෑනේ. එතකොට අපිට තේරෙන්න ඕනේ මෙතන තියෙන්නේ 3 ගානේ වැඩි වෙලා යන සමාන්තර ශ්‍රේණියක්. ඒ නිසා අපි හදා ගන්නවා සාධාරණ පදයක් මේකට. මේකට එන්න ඕනේ සාධාරණ පද විදිහට අපිට ගන්න පුළුවන් නේද? මෙන්න සාධාරණ පදේ ගන්න කොහොමද අපි? A ධන n එන එකයි d. A 20යි. n එහෙමම තියා ගන්නවා. d 3යි. එහෙනම් 20 එකතු කිරීම 3යි n අඩු කිරීම 3. tn ට අපිට යන උත්තරයක් 17 එකතු කිරීම 3යි n කියලා. එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ 16 වෙනි දිනේ ඒ කියන්නේ t16 ඒක හොයන්නේ කොහොමද? 17 එකතු කිරීම 3 වරක් 16. එහෙනම් බලන්න මේ ගුණනහම කීයද? 3 වරක් 6 18යි 1යි 3යි 48යි. ඒකට 17ක් එකතු කරන්න තියෙන්නේ. මේක එකතු කරාම අපිට එනවා එතන 5යි 2යි 75යි නෙමෙයි. බලන්න මෙතන 58යි 65යි කියලා. හරිද? 16 වෙනි දිනේ පිටු 65ක් එයා කියවලා තියෙනවා. ඊට පස්සේ 16 වෙනි දිනේදී නවකතාව කියවලා ඉවර කරනවල. එහෙනම් නවකතාව පිටු කීයකින් සමන්විත වේද? එහෙනම් බලන්න එයා 16 වෙනි දිනේ කතා කළේ මේ කියවලා ඉවර කරනවා නම් අපිට මේක SN සූත්‍ර භාවිතයෙන් හොයන්න පුළුවන්. හරිද? අපි මෙතනදී අපිට විදි දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට ඕන නම් n බෙදීම 2යි. ඒ දන L පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් SN සමානයි n බෙදීම 2 වාරයක් 2යි ඒ දන n දෙන 1යි d පාවිච්චි කරන්නත් පුළුවන්. මොකද 16 වෙනි දිනේනේ අපි කියවන අවසාන දවස. එතකොට L අපි දන්නවනේ මේ ඉන්නේ L. ඒ නිසා අපිට මේක පාවිච්චි කරන එක ලේසි. මම ගන්නවා 16 සමානයි මෙතන 16යි බෙදීම 2යි. A කියන්නේ 20යි L කියන්නේ 65යි. එතකොට මෙතන 8යි මේක ඇතුලේ 85යි 8 වරක් 85යි කියද 40යි 4යි 64යි 68යි. පිටු ඔක්කොම 680ක් තිබිලා තියෙනවා ඒ පොතේ. හරි. දැන් ඊළඟට කියන්නේ සුමනා එම නවකතාව කියවීම ආරම්භ කළ පළමු වන දිනයෙන් පසු සෑම දිනකම ඊට පෙර දිනයේ කියවූ පිටු සංඛ්‍යාවට වඩා පිටු 4ක් වැඩියෙන් කියවයි. ඇය 17 වන දින 17කදී නවකතාව මුළුමනින්ම කියවා නිම කරයි නම් ඇය පළමු වන දිනේ නවකතාව පොතේ පිටු කීයක් කියවයිද කියලා අහනවා. හරි. එන්න මම මේක මකාගෙන ඉන්නම් ඊළඟ ගාන හදන්න කලින්. හරි. හරි. හරි බලන්න අපි ඔක්කොම පිටු ගාන කොච්චර කිව්වද? ඔක්කොම පිටු කීයක් තිබ්බද අපිට? ඔක්කොම පිටු 680ක් තිබ්බනේ. හරි. මම මෙතන ලියා ගන්නම් මේ විස්තරේ. මෙතන හරි. මේ බලන්නකො. දැන් සේරම පිටු අපිට තිබ්බා 620ක්. හරිද?
එතකොට බලන්න අපිට කියන්නේ මොකද්ද සුමනා කොහොමද කියවන්න පටන් අරන් තියෙන්නේ. සුමනා පිටු 4 වැඩි කර කර කියවනවා. හැබැයි එයාට දවස් 17ක් ගිහින් තියෙනවා ඔක්කොම කියලා ඉවර කරන්න. හරිද? මෙතන 620 නෙමෙයි 680 එන්න ඕනේ. මෙතන 620 දාන් තියෙන. හරි. එතකොට බලන්න මෙතන පළවෙනි දවසේ හිතන්නකො පළවෙනි දවසේ යා මොකක් හරි x ප්‍රමාණයක් කියවලා තියෙනවා. හරිද? මේක ඊළඟ දවසට යද්දි x4යි ඔය විදිහට වැඩි වෙවි යන්නේ. එහෙනම් මෙයා බලන්න මෙයාගේ සාධාරණ පදය මොකක්ද අපිට ගන්න පුළුවන්. a ධන n ඍණ 1යි d නේ. එතකොට a කියන්නේ x නම් අපිට n ඍණ 1 වාරයක් d කියන්නේ 4යි. හරිද? tn කියන්නේ මේක. හරි. ඊට පස්සේ tn මේක නම් එයා දවස් 17ක් කියවනවානේ. එහෙනම් අවසාන දවස මේ තියෙන්නේ පළවෙනි දවස. අපි දැන් හොයන්නේ අවසාන දවස. අවසාන දවසේ එයා කොච්චර කියවලා තියෙනවද? එයා මෙතන 17නේ ආදේශ වෙන්නේ. එතකොට 16යි. එයා කියවලා තියෙනවා x ධන 64ක්. හරිද? අවසාන දවසේ පිටු. එහෙනම් දැන් අපිට හොයන්න තියෙන්නේ x වනේ. අපිට පුළුවන් මෙතනට SN සූත්‍රය පාවිච්චි කරන්න. මම පාවිච්චි කරනවා මෙන්න මේක. SN n බෙදීම 2යි a ධන l මම මෙතනටත් පාවිච්චි කරනවා. SN කීයද කියලා අපි දන්නවා 680යි. n කියන්නේ කීයද? දවස් 17ක් නේ. 17 බෙදීම 2යි. a කියන්නේ x කියලා අපි දන්නවා. l කියන්නේ මේ තියෙන්නේ l නේ. x ධන 64 කියලා අපි දන්නවා. එහෙනම් බලන්න අපිට පුළුවන් මේක 680යි 17 වැඩි කිරීම 2යි a 2යි x එකතු කිරීම 64 බෙදීම 2 කියලා ගන්න. හරිද? දැන් මම මේ බෙදීම දෙකෙන් මේ ඇතුළ බෙදනවා. එතකොට මට එනවා x ධන 64 දෙකෙන් බෙදුවාම 32යි කියලා. හරිද? දැන් අපිට x හොයාගන්න පුළුවන් ඕකෙන් සුළු කරලා සම්පූර්ණ. එතකොට බලන්න දැන් 680 17න් බෙදුවොත් අපිට උත්තරයක් එනවා 40යි කියලා. x ධන 32. එහෙනම් x වෙනම කරලා අරගෙන හොයන්න පුළුවන්. 40 අඩු කිරීම 32 x සමානයි 8යි. ඒ කියන්නේ පළමු දිනේ කියවපු පිටු සංඛ්‍යාව කීයද? 8යි. ඒකනේ අපෙන් අහන්නේ. පළමු දිනේ නවකතා පොතේ පිටු කීයක් කියවයි? හරි. ඊට පස්සේ අවසාන කොටස මේ දෙදෙනාම එකම දිනකදී නවකතාව කියවීම ආරම්භ කළේ නම් ඔවුන් දෙදෙනා එකම පිටු සංඛ්‍යාවක් කියවන්නේ කුමන දිනේද කියලා අහනවා. එහෙනම් කොහෙදි හරි tn සමාන වෙන්න ඕනේ මෙයාගේ අමලාගේ නේද? කවුද? ඔව් අමලාගේ tn සමාන වෙන්න ඕනේ සුමනාගේ tnට. ඒක වෙන්න දවස් තමයි ඒක මේ n තමයි අහන්නේ මේ දෙක සමාන වෙන්න. එතකොට බලන්න අමලාගේ ගත්තොත් එහෙම කොහොමද අපිට ගන්න තියෙන්නේ? අමලාගේ 17 එකතු කිරීම 3යි. සුමනාගේ අපි ගත්තේ මොකද්ද? අමෙතේ x ධන n ඍණ 1යි 4. x කියන්නේ අපි හොයාගත්තානේ x කියන්නේ 8යි කියලා. එහෙනම් අපිට මේකට ආදේශ කරන්න පුළුවන් x ට 8 එකතු කරනවා මෙතන 4යි අඩු කිරීම 4. එතකොට මේ 8 මේ පැත්තට මම අරන් එන්න අඩු කිරීමක් විදිහට 17 අඩු කිරීම 8 එකතු කිරීම 3යි සමාන වෙනවා 4යි අඩු කිරීම 4ට. මේ පැත්ත 9ක් වෙනවා 3යි සමානයි 4යි n ඍණ 4. මම මේ තුන එහා පැත්තට අරන් යනවා. ඒ ගමන් මේ 4 මෙහාට අරන් යනවා. 4 ගේන්න නම් එකතු කිරීමක් විදිහට එන්නේ 3 අඩු කිරීමක් 3යි අඩු කිරීමක් විදිහට යන්නේ. එහෙනම් n සමානයි 10 3යි කියලා උත්තරයක් එනවා. එහෙනම් 13 වෙනි දිනේ තමයි මේ දෙන්න එකම පිටු සංඛ්‍යාවක් කියවන්නේ. හරිද? ඒ විදිහට තමයි අපිට මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන්නේ. මේක හරිම ලේසියි. ඉතින් සූත්‍ර ටික ඉගෙනගෙන තිබ්බනම් හරිම ලේසියි මේක
සම්බන්ධ කරගන්න ඇත්තටම අනිත් ඒවා වගේත් නෙමෙයි මේක. හරිද? එකම සූත්‍ර ටිකෙන් තමයි හැමදේම අපිට මේක කරගන්න තියෙන්නේ. ඊට පස්සේ බලන්න තව ගණන් දෙකක් වාගේ තියෙනවා කුලක එකක් සහ ජ්‍යාමිතිය කොටසක්. බලන්න මොකද්ද මේකෙන් කියන්නේ? දී ඇති රූපයේ කේන්ද්‍රය ඕවන වෘතයේ AB විස්කම්භයද CD යනු X හිදී AB මගින් සමච්ඡේදනය වන ජායක්ද වේ. වෘතයේ තියෙනවා O කේන්ද්‍රය වෙන AB විස්කම්භයක්, CD කියන්නේ X හිදී AB මගින් සමච්ඡේදනය වෙන ජායක්. එහෙනම් මේ දෙක සමානයි. හරිද? ඊට පස්සේ A හිදී වෘතයට ඇඳි PAR ස්පර්ශකයට CP ලම්බ වේ. A හිදී වෘතයට ඇඳි PAR ස්පර්ශකයට මේ තියෙන PAR ස්පර්ශකයක්. ඒකට CP මෙයා ලම්බ වෙනවා. අහන්නේ දී ඇති රූපයේ ඔබේ උත්තර පත්‍රය පිටාත් කරගෙන OC යා කරන්න කියනවා. එහෙනම් ඔයාලට කරන්න තියෙන පළවෙනි වැඩේ මේ දෙක යා කරන එක. ඊට පස්සේ පළවෙනි එක PAXC වෘත චතුරස්‍රයක් බවත් AC ඡාය මගින් PCO සමච්ඡේදනය වන බවත් පෙන්වන්න. PAXC වෘත චතුරස්‍රයක් බවත් PAXC වෘත චතුරස්‍රයක් බවත් AC ඡාය මගින් PCO මෙන්න මේක සමච්ඡේදනය වන බවත් පෙන්වන්නලු. හරි. දැන් අපිට මුලින්ම තියෙන්නේ PAXC වෘත චතුරස්‍රයක් බව පෙන්වන්න. එහෙනම් දැන් ඔයාලට මතක තියෙන්න ඕනේ වෘත චතුරස්‍රයක ලක්ෂණ මොනවාද කියලා. මතකද වෘත චතුරස්‍රයක ලක්ෂණ? ඉතින් දැන් වෘත චතුරස්‍රයක ලක්ෂණය තමයි මෙයාගේ කෝණ සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. බලන්න දැන් මෙතන දැන් වෘත චතුරස්‍රයක් කියලා ඔප්පු කරන්නත් අපිට වෙන්නේ ඒ විදිහටනේ. අරගෙන අපිට පෙන්වන්න වෙනවා මෙයාගේ සම්මුඛ කෝණ අංශක 180ක් වෙනවා කියලා. ඒ පෙන්වුවාට පස්සේ අපිට පුළුවන් කියන්න එහෙනම් මෙයා වෘත චතුරස්‍රයක් කියලා. හරි. එහෙනම් බලන්න මෙයාගේ දැන් මේ කෝණයේ අංශක 90ක් කියලා අපි දැනගත්තා. එතකොට මෙතන මේක ලම්බකයිනේ. මේ CD රේඛාවට AB ලම්බකයි. ඒ නිසා මෙයත් අංශක 90ක් වෙනවා. හරි. ඊට පස්සේ කේන්ද්‍රයේ ඉඳලා මෙතන ස්පර්ශකයට රේඛාවක් අඳිද්දි මේ අඳින ස්පර්ශකයට ලම්බකයක් නෙමේක විස්කම්භය කියන්නේ. එතකොට මෙයත් අංශක 90ක් වෙනවා. ඒ වගේම මොකද්ද අපිට මේ පැත්තට ගන්න පුළුවන් බලන්න. හරි. ඒ පැත්ත ටිකක් අපිට ගන්න නෑනේ. එහෙම ගන්න එක නෑ. හරි. එතකොට අපිට කොහොමත් දැන් මේ අපි ගත්ත ටික අපිට ඇත්නේ මේ වැඩේ කරගෙන යන්න. බලන්න මෙතන ඕනනම් මේක PAR ඒක කියන්නම. හරි. දැන් මෙතන අපිට පුළුවන් මේ දෙන්නව සලකන්න. සම්මුඛ කෝණනේ අපි කතා කරන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් APC අංශක 90යි. ඊට පස්සේ AXC අංශක 90යි. මේකට හේතුව මේක දත්තයක්නේ. මේක දත්තයක්. මේක CP ලම්බකයි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මේකට හේතුව මොකද්ද? ඒකට හේතුව AB මගින් CD සමච්ඡේද වේ කියන එක. එතකොට එහෙනම් අපිට කියන්න පුළුවන් APC තන AXC සමානයි 180යි. එම නිසා තවද APC හා AXC මොකද වෙන්නේ? සම්මුඛ කෝණ වේ. එම නිසා මේක PAXC චතුරස්‍රය වෘත චතුරස්‍රය කි.
අපිට ආයේ මේ දෙකක් පෙන්වුවම අනිත් දෙක පෙන්වන්න ඕනෙත් නැහැ. මොකද මේ දෙක 180 වෙනවා මේ දෙකත් 180 වෙනවා. ඒක තමයි මේ චතුරස්‍ර වල හැටි. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල අයික්‍ය 360ක් නේ. එතකොට සම්මුඛ කෝණ යුගලයක් 180 වුණාම ඉතිරි සම්මුඛ කෝණ යුගලය 180ක් වෙනවා. හරි. ඊට පස්සේ බලන්න අපිට මොකක්ද අහන්නේ අපෙන් අහන්නේ DARට සමාන කෝණ දෙකක් හේතු දක්වමින් සඳහන් කරන්න. කවුද DAR කියන්නේ? මේ අපිට කලින් මේකම එකක් මිස් වුණානේ. අපිට කියනවා AC ඡාය මගින් PCO මෙයාව මෙන්න මෙයා මෙන්න මේ අපිට අඳින්න කිව්වනේ මේ රේඛාව. මෙයාව සමච්ඡේදන වෙන බව පෙන්වන්නලු මේ රේඛාව මගින්. ඒක කොහොමද කරන්නේ? මේක සමච්ඡේදනය වෙන බව අපිට පෙන්වන්න තියෙනවා. අපි දැන් දන්නවා මෙයා 90යි මෙයා 90යි කියලා. මෙයා වෘත්ත චතුරස්‍රයක් කියලාත් අපි දන්නවා. එතකොට කොහොමද මේක පෙන්වන්නේ? මතකද මේක පෙන්වන්න පුළුවන් විදිහක් කියන්න පුළුවන්? කොහොමද අපි මේක පෙන්වන්නේ? හරි. මෙතන බලන්න මේක මේ තියෙන්නේ. දැන් අපි මේවා සමානයි කියලා දන්නවනේ. දැන් මෙතන මගේ රූපේ පැහැදිලි නැති නිසා ඔක හොයාගන්න අමාරුයි. මම මෙතන මේක අරගෙන හරියට අඳින්නම්කෝ. මේක ඇඳහම මේ බලන්න. ඇඳලා පස්සේ බලන්න මෙයයි අරයන් නේද? ඒ කියන්නේ මෙතන තියෙන එක මේකට සමානයිනේ සම ද්විපාද ත්‍රිකෝණයක් නිසා. ඊළඟට බලන්න මෙයාත් අංශක 90යිනේ. මොකද අරය මෙතන කේන්ද්‍රයේ ඉඳලා ඇඳපු මේ අරය අනිවාර්යෙන් ඒක හරහා ගමන් කරන ස්පර්ශකයට ලම්බකයි. එහෙනම් මෙයයි සමාන්තරයිනේ. එයයි සමාන්තර වුණාම මෙයයි මේ දෙන්න සමාන වෙනවනේ ඒකාන්තර කෝණ වලින්. එහෙනම් අපිට කියන්න පුළුවන් නේද මෙයාට මෙයා සමානයි. මෙයාට මෙයා සමානයි. ඒ නිසා මෙයයි සමානයි. ඒ නිසා AC ඡාය මගින් PCO සමච්ඡේදන වෙනවා කියලා කියන්න පුළුවන්. හරිද? එහෙනම් අපි ඒක ලියමු මේ විදිහට. මේක ලියන්නේ මෙහෙම බලන්නකෝ. මට කියත හැකි OC සමානයි OA මක් නිසාදයත් අරයන්. ඊට පස්සේ මට කියන්න පුළුවන් එම නිසා OCA සමානයි OAC. ඊට පස්සේ මට ඊළඟට කියන්න පුළුවන් CP සමාන්තරයි AB. හරිද? මේක කියන්න පුළුවන් උනේ මක් නිසාදයත් AB ලම්බකයි PRට. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් එම නිසා මට කියන්න පුළුවන් OAC සමානයි PCA මක් නිසාදයත් CP සමාන්තරයි AB ඒකාන්තර කෝණ. ඒ නිසා මට පුළුවන් අවසාන වශයෙන් කියන්න OCA සමානයි PCA කියලා. ඒක කිව්වට පස්සේ OCA කියන්නේ මෙයා PCA කියන්නේ මෙයා. එහෙනම් මට කියන්න පුළුවන් එම නිසා AC ඡාය මගින් මොකද්ද වෙන්නේ? PCO කෝණය සමච්ඡේදනය වේ. ඕක ඔය විදිහට කියන්න පුළුවන්. හරිද? ඕක තමයි ඕක පෙන්වන්න තියෙන ක්‍රමය. ඊට පස්සේ ඊළඟ එක බලන්නකෝ. ඊළඟ එකේ මොකක්ද කියන්නේ? ඊළඟ එකේ වාට කියන්නේ බලන්න DAR. මෙන්න මෙයාට මෙන්න මේ DAR කියන එක්කෙනාට සමාන කෝණ දෙකක්. එතකොට මෙයාට සමාන කෝණ මොනවාද?
DAR ට සමාන කෝණද හේතු දක්වමින් සඳහන් කරන්න. හරිද? එතකොට බලන්න මම දන්නේව මොනවද මේ වෙද්දි මෙයා සමාන්තරයි, මෙයා සමානයි මෙයාට සමානයි, මේ දෙන්න සමානයි, මේක ලම්බකයි. ওই දේවල්නේ මම දන්නේ. මෙයාට ඊට පස්සේ මෙයාට මෙයා ලම්බකයි නම් මේ දෙන්න මෙහෙම ලම්බකයි නම් මේ දෙන්නත් අපිට කියන්න පුළුවන් සමාන්තරයි කියලා. හේතුව තමයි මට මේ දෙක කියන්න පුළුවන් PR සමාන්තරයි CD. මාක් නිසාද AB ලම්බකයි PR හා AB ලම්බකයි CD. ඔය හේතුව නිසා මට කියන්න පුළුවන් PR CD ට සමාන්තරයි කියලා. එතකොට මට කියන්න පුළුවන් නේද DAR සමානයි ADC. හේතුව මොකද්ද? හේතුව තමයි ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ PR සමාන්තරයි CD. ඔන්න අපි එක කෝණ යුගලයක් මේ කෝණයක් කිව්වා. DAR ට සමාන එක කෝණයක් කිව්වා. තව කෝණයක් ඕනේ. මට කියන්න පුළුවන්ද අපිට තව මොකද්ද මේක සමාන කරන්න පුළුවන් කෝණ බලන්න. මේක නම් ටිකක් ලොකු වටයක් වගේ දැනේ. අපිට මෙහෙම කියන්නත් පුළුවන් නේද? මේ බලන්නකෝ. මේක ගත්තට පස්සේ මේ දෙන්න සමානයි, මේක අංශක 90යි, මෙයත් සමානයිනේ. මෙයා පොදු පාදයනේ. මෙතන බලන්න CX8යි DX8යි පොදු පාදය තමයි මෙයා. XA කියන්නේ. හරිද? එතකොට මේ අපිට පුළුවන් නේද පාකෝපා අවස්ථාවේ මේ දෙන්න අංග සම කරාම මෙයයි සමානයි කියන්නේ. එයයි සමානයි නම් මෙයා මෙයාට සමාන නිසා මෙයා මෙයාට සමානයි නේද? එතකොට අපිට තව එකක් කියන්න පුළුවන් ඒ විදිහට. එහෙනම් කොහොමද අපි ඒක කරන්නේ? අපි මෙහෙම කරමු. මම CXA ත්‍රිකෝණය හා DXA ත්‍රිකෝණය සලකා මම කියනවා XA පොදු පාදය, ඊට පස්සේ CX සමානයි XD. මේක දත්තයක්නේ, දත්තයක් දීලා තියෙනවනේ අපිට. ඊට පස්සේ මට කියන්න පුළුවන් CXA සමානයි DX. ඒක වෙන්නේ AB ලම්බකයි CD නිසා. හරිද? ඔය ටික දීලා මට කියන්න පුළුවන් CXA ත්‍රිකෝණයේ අංග සමයි DXA ත්‍රිකෝණය වේ කියලා. ඊට පස්සේ මට කියන්න පුළුවන් ඒක හේතුවෙන් තමයි XCA මෙයා XDA ට සමාන වෙන්නේ. හරිද? XCA සමානයි XDA. XDA සමානයි අපිට DAR කියලා ගත්තනේ අපි කලිනුත්. DAR කියලා XDA සමානයි DAR. අපි ඒක කලින් ඔප්පු කරලා තියෙනවා. හරිද? එම නිසා වාට කියන්න පුළුවන් XCA සමානයි DAR කියලා. දැන් හරි නේද? දැන් ඔයා කෝණ දෙකක් දක්වලා තියෙනවා හේතුත් එක්කම. දැන් ඔයයි ප්‍රශ්න උත්තරේ තමයි ඔය විදිහට ලියන්නේ. හරි. හේතු දක්වනවා කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. ඔයාලා අර කලින් ඉඳන් අපි කරගෙන ආවා කියන වැඩේ තමයි මේකෙත් කරන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ බලන්න අන්තිම ප්‍රශ්න මේක කුලක. මේ ප්‍රශ්න කරාම මේ සම්පූර්ණ පේපර් එකම ඉවරයි. හරිද? එහෙනම් 12 වෙනි ප්‍රශ්න බලන්න. 12 වෙනි ප්‍රශ්න මොකද්ද තියෙන්නේ? එක්තරා වෙනස ළඟට පැමිණි පාරිභෝගිකයන් 100 දෙනෙකු පිළිබඳ තොරතුරු සහිත අසම්පූර්ණ වෙන් රූප සටහනක් පහක් දැක්වේ. සර්වත්‍ර කුලකයේ තියෙනවා බලන්න බිත්තර ගත්ත අය, මාළු ගත්ත අය, පරිප්පු ගත්ත අය. හරි. පාරිභෝගිකයෝ 14 දෙනෙක් මාළු හෝ පරිප්පු හෝ බිත්තර හෝ මෙයට නොගත්හ. පාරිභෝගිකයෝ 60 දෙනෙක් පරිප්පු මෙයට ගත්හ. හරි. මුලින්ම කියන්නේ මේක අරගෙන මේ තොරතුරු ඇඩ් කරගන්න කියලානේ. හරි. බලන්න.
පාරිභෝගික 100ක් ගැන අසම්පූර්ණ විස්තර මේකේ තියෙන්නේ. එහෙනම් මේ සර්වත්‍ර කුලකයේ අගය 100ක් වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට කියනවා පාරිභෝගිකව 60 දෙනෙක් පරිප්පු අරන්ලු. එහෙනම් මේ අඳුරු කරපු කොටසට 60 දෙනෙක් අයිති වෙන්න ඕනේ. පාරිභෝගිකව 14 දෙනෙක් මාළුවත් පරිප්පුවත් බිත්තරවත් මිලට අරන් නැහැ. ඒ කියන්නේ මෙතන 14 දෙනෙක් එළියේ ඉන්නවා. එතකොට මේ තුන ඇතුලේ ඔක්කොම ඉන්න ඕනේ කීයක්ද? 100 අඩු කිරීම 94ක්. 100 අඩු කිරීම 14ක් කියන්නේ 86ක්. පරිප්පු ගත්ත අය 60ක් ඉන්නවා කියන්නේ පරිප්පු නොගත්ත මාළු හරි බිත්තර හරි ඔය දෙකෙන් ගත්ත කට්ටිය තමයි ඉතිරි කීයද? 16 නෙමෙයි 26 දෙනාම. මොකද දැන් මේ ඔක්කොටම අයිති වෙන්න ඉන්නේ 86යිනේ. මේකෙන් 60ක් පරිප්පුම අරන් තියෙනවා නම් මේ ඉතිරි වෙන්නේ 16ක්. මේ 16 දෙනා එක්ක බිත්තර නැත්තම් මාළු. ඔය දෙකෙන් එකක් ගත්ත අය තමයි ඔය 16 දෙනා. හරි. ප්‍රශ්න බලන්නකො මොනවද අහලා තියෙන්නේ කියලා. දී ඇති රූපයේ ඔබේ උත්තර ක්‍රමයේ තොරතුරු ඇතුළත් කරන්න. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ මාළු බිත්තර සහ පරිප්පු වෙන භාණ්ඩ වර්ග තුනෙන් එක් වර්ගයක් පමණක් මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව. හරි. එක් වර්ගයක් පමණක් මිලටගත් පාරිභෝගික සංඛ්‍යාව කියන්නේ මෙන්න මේ පාර්ට් එකයි මෙන්න මේ පාර්ට් එකයිනේ. මේ ඔක්කොම 86යි. මේ ටික 60යි. එහෙනම් මේ දෙක ඉන්න කට්ටිය කවුද? 16යි. අපි දැනටමත් හොයලා තියෙන්නේ. එහෙනම් 86 අඩු කිරීම 16. මේක ඉතින් අර මුලින් ඉඳන් එන්න ඕනේ. අපි 100 අඩු කිරීම 14. ඒකෙන් අපිට 86ක් ආවා. මේ 86න් අර 60 අඩු කරාම තමයි අපිට 16 කියන එක එන්නේ. ඕක වගන්ති දාලා ලස්සනට ලියන්න තමයි තියෙන්නේ ඉතින්. ඊට පස්සේ බලන්න අහලා තියෙනවා මෙම භාණ්ඩ වර්ග තුනම මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව. මෙම භාණ්ඩ වර්ග තුනම මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව මෙම භාණ්ඩ වර්ග දෙකක් පමණක් මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාවට සමාන නම්. එහෙනම් මෙන්න මේ මැද තියෙන කොටස මෙන්න මේ වටේ තියෙන කොටස් දෙකට සමානයි. එතකොට මේ ටික සමානයිලු මේ ටිකට. හරිද? භාණ්ඩ වර්ග තුනම මිලටගත් පාරිභෝගිකයන් ගාන කීයද අහනවා. මේ ඔක්කොම ඒ කියන්නේ මේකට මෙන්න මේ කට්ටිය ඔය කළු මේ නිල් පාටට කට්ටියයි රතු පාටට කට්ටියයි දෙකොල්ලම එකතු වුණාම 60 දෙනෙක් ඉන්නවා නම් හරිද? මේ දෙකොල්ලෝ සමානයි නම් ඒ කියන්නේ x වගේනේ. එහෙනම් මේ එක කොල්ලක් කීයද? 30යි. එහෙනම් අපෙන් අහන්නේ භාණ්ඩ වර්ග තුනම මෙල්ට ගත්ත පාරිභෝගිකයන් සංඛ්‍යාව. මේ කොටස ඒ කොටස 30 දෙනෙක් ඉන්නවා. හරිද? ඊට පස්සේ බිත්තර සහ පරිප්පු පමණක් මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව. බිත්තරයි පරිප්පුයි විතරයි. ඒ කියන්නේ කොයි කොට්ටාසෙද? මෙන්න මේ ටික මේ ඉන්නේ. මේ තමයි බිත්තරයි පරිප්පුයි විතරක් ගත්ත අය. එයාලා මාළු සහ පරිප්පු පමණක් මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව වගේ දෙගුණ. මාළුයි පරිප්පුයි විතරක් ගත්ත අය කවුද? මේ ටික. එහෙනම් මේ වගේ ඒ වගේ දෙගුණයක් නම් ඒ කියන්නේ මේ කොටස x නම් මේ කොටස 2x ලු. එහෙනම් අපෙන් අහනවා බිත්තර සහ පරිප්පු මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව කීයද? එතකොට අර කොටස x අනිත් කොටස මේ 2x සහ x විදිහට මේ කොටස් දෙක යනවනම් මේ කොටස් දෙකේ එකතුව අපි දන්නවා නේද 30යි කියලා. මේ කොටස එකතුව 30යි. මොකද මේක 30යි මේ දෙක 30යි. එහෙනම් මේ දෙකේ අයික්‍ය 30යි. එතකොට 3x සමානයි 30යි. x සමානයි 10යි. එහෙනම් බිත්තර හා පරිප්පු ගත කොටස කියන්නේ මේ 2x කොටසනේ. මෙන්න මේ කෑල්ලනේ. එහෙනම් ඒ කියන්නේ මෙතන 2x x කියන්නේ 10යි. ඔක්කොම 20ක් අරන් තියනවා බිත්තර සහ පරිප්පු. ඊළඟට තියෙන්නේ මාළු මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව 52ක්ලු. එහෙනම් දැන් බලන්න. හරි. මෙතන දැන් බලන්න මේකේ අපි දැන් මේ අපි හොයාගත්ත විස්තර සේරම ටික දාගන්න try එකක් දෙමුකෝ මේකට. හරිද?
මේ ටික ඔක්කොම මකලා මෙතන මේ ටිකත් අයින් කරගෙන ඔන්න මම දැන් මේක සම්පූර්ණ පුරනවා. අපි දැන් දන්න දේවල් වල. මේ ඔක්කොම මේක 14යි. ඊට පස්සේ මෙතන ඇතුලේ ඉන්නවා 30ක්, මෙතන ඉන්නවා 20ක්, මෙතන ඉන්නවා 10ක්. මේ පරිප්පු ගත්ත අය සේරම 60ක් ඉන්නේ. එතකොට මේ දෙගොල්ලන්ට අදාළව ඔක්කොම ඉන්නවා 16ක්. ওই විදිහටනේ අපි දැන් දත්ත දන්නේ. හරි. දැන් අපි එහෙනම් බලමු ඊළඟ ප්‍රශ්නේ ගිහිල්ලා. මාළු මිලට ගොස් පාරිභෝගිකයන් සංඛ්‍යාව 52යිලු. එහෙනම් මෙන්න මේ රවුම 52ක්. ඒක ඇතුලේ දැනට අපිට ඉන්නවා 40 දෙනෙක්. අපි 40 දෙනෙක් දැනට ඉන්නවා. තුනම ගත්ත අය කොටසේ 30 දෙනෙකුයි පරිප්පු එක්ක මාළු ගත්ත අය කොටසේ 10 දෙනෙකුයි විදිහට. එතකොට 52ක් ඉන්න ඕනේ නම් 12 දෙනෙක් මිසින් නේද? මේ නැති වෙලා ඉන්න 12 දෙනා අනිවාර්යෙන් ඉන්නේ මොකේද? මාළු විතරක් ගත්ත තැන. එහෙනම් මෙන්න මෙතන තමයි මේ 12 දෙනා ඉන්නේ. එහෙමනම් හරිද? අපිට දැන් මෙතන මේ දෙගොල්ලම 16ක් ඉන්නවනේ. මෙතන 12යි නම් බිත්තර විතරක් ගත්ත අය කී දෙනෙක් ඉන්නවද මේ පැත්තේ? 4 දෙනෙක් ඉන්නවා. එතකොටනේ ඔක්කොම 16ක් වෙන්නේ. එහෙනම් ওই විදිහට තමයි අපිට මේක සම්පූර්ණ ෆිල් කරගන්න. දැන් අහන්නේ මාළු මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව 52ක් නම් බිත්තර පමණක් මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව කීයද? අපි දැන් හොයලා තියෙන බිත්තර විතරක් ගත්ත අය ඔක්කොම 4 දෙනෙක් ඉන්නවා. හරි ඉතින් අර ටික තමයි දාන්න තියෙන්නේ. මොකද්ද? මාළු මිලටගත් සංඛ්‍යාව 52යි. තුනම මිලටගත් ගාන 12 මේ 30යි. මාළුයි පරිප්පුයි විතරක් ගත්ත ගාන 10යි. ඉතිරි 12යි. මේ ඉන්නේ මාළු පමණක් ගත්ත අය. එතකොට මාළුයි බිත්තරයි කියන දෙක විතරක් ගත්ත අය, මාළු පමණක් සහ බිත්තර පමණක් ගත්ත අය ගාන ඔක්කොම 16යි නම් මාළු පමණක් ගත්ත අය 12යි නම් බිත්තර පමණක් ගත්ත අය 4යි. ඕක වගන්ති එක්ක ලියාගත්තා නම් ඒ ප්‍රශ්නේ ඔයාලට අවුලක් නැතුව සම්පූර්ණ කරගන්න පුළුවන්. හරිද? එහෙනම් ওই විදිහට තමයි මේ පේපරේ කතා කරන්නේ. දැන් මේ පේපර් එක සම්පූර්ණයෙන්ම ඉවරයි. හරිද? ඉතින් වෙනදාලියම කියන්න තියෙන්නේ ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මාව කන්ටැක්ට් කරගන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මගේ ෆෝන් නම්බර් එක. මට WhatsApp මැසේජ් එකක් දාන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් පහලින් මැසේජ් එකක් දාලා හරි තියන්න පුළුවන් ඔයාලට කමෙන්ට් එකක්. හරිද? ඊළඟ දවසේ අපි අලුත් පේපර් එක කතා කරමු. මේ පේපර් එක මෙතනින් ඉවරයි. බලන්න මේක පාර්ට් 4කට මම කළේ. මම ඒක ඔක්කොම ප්ලේලිස්ට් එකකට දාලා තියෙනවා. ඔයාලට ප්ලේලිස්ට් එක මම වීඩියෝ එකේ අන්තිමට ටැග් කරලා තියන්න. ඔයාලට ඕන නම් ඒකෙන් ඉතින් ටික බලන්න පුළුවන්. එහෙනම් මේක මෙතනින් නවත්තමු. ඔයාලා වැඩ ටික කරගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.